අපි එනම් පටන් ගමු. මට කට්ටිය මැසේජ් දාලා තියෙනවා. අපි එනම් පටන් ගමු. ළමයි ඔයාලා මොන ගෲප් එකකින් මොන විදිහ මොන වයස් පරතරේ හිටියත් කමක් නැහැ. ඔයාලා ඉගෙන ගන්න ආවේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය කියන එක. එතකොට ක්ලාස් එක පටන් ගන්න කලින් මම පොඩි දෙයක් කියන්නම්. දැන් මේක ඔන්ලයින් ක්ලාස් එකක් නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් ෆිසිකල් ක්ලාස් වල වගේ මට ඔයාලව පේන්නේ නැහැ. හරිද? මට ඔයාලා කරන කියන දේවල් පේන්නේ නැහැ. ඉතින් ඔයාලව ක්ලාස් එකේ රඳවලා තියාගන්න මම එක විදිහේ ප්‍රශ්න අහනවා. හරිද? දැන් ඔයාලගේ මේ වෙලාවේ ප්‍රශ්න අහන්න පුළුවන්. අන්නේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔයාලා මයික් එක ඔන් කරනවා නම් එහෙමයි, නැත්නම් මැසේජ් එකක් විදිහට හරි උත්තර දෙන්න. මයික් එක ඔන් කරලා උත්තර දුන්නා නම් ගොඩක් හොඳයි. මොකද කියනවා නම් අර කොහොමත් තර්ක කරන අය බය වෙන්න ඕනේ නැහැ. හරිද? බය කියන දේ නැති වෙන්න ඕනේ. ඒ නිසා ඕගොල්ලෝගේ උත්තරේ මොකක් වුණත් කමක් නැහැ. මයික් එක ඔන් කරලා බය නැතුව දෙන්න. අපි බය වෙලා උත්තර දෙන්න ඕනේ නැහනේ. වැරදි ඇති. අපි හැම කෙනෙක්ටම වැරදි වෙනවා. හරිද? ඒ නිසා වැරදි තියෙන්න පුළුවන්, හරියන්න පුළුවන්. කොහොම වුණත් Tamange උත්තරේ බය නැතුව දෙන්න. හරිද? මයික් එක ඔන් කරලා උත්තර දෙනවා නම් මම ගොඩක් කැමතියි. සහ ඔයාලගෙන් නිතරම වගේ ප්‍රශ්න අහන්නේ ඔයාලට මේක ෆිසිකල් ක්ලාස් එකක් වගේ මට ගෙනියන්න ඕන නිසා. ඒක මගේ හැම අවුරුද්දෙම එහෙමයි. මම ප්‍රශ්න අහනවා ඔයාලගෙන් පොඩි ප්‍රශ්න. මේ අමාරු ප්‍රශ්න අහන්නේ නැහැ. හරිද? ඒ අහන්නේ ඔයාලව අර තියෙන කම්මැලිකම සහ මේක ඔන්ලයින් ඔයාලා ගත්තේ ෆෝන් එක තියෙනවා. ඔයාලා ක්ලාස් එකේ ඉන්නතෝ ෆෝන් එකේ එක දේවල් බලන්න පුළුවන්. එක වැඩ කරන්න පුළුවන්. අන්න ඒක නැති කරගෙන ඔයාලව ක්ලාස් එකේ රඳව ගන්න මට මේ වගේ චූටි ප්‍රශ්න අහන්න වෙනවා. හරිද? මොකද මේ A level උසස් පෙළ. උසස්. හරිද? සාමාන්‍ය පෙළ නෙමෙයි. සාමාන්‍ය නෑ. මේක උසස් පෙළ. ඒ නිසා මේකෙදී තරඟ විභාගයක්. ඔයාලා ඒක මුලින්ම මතක තියාගන්න. මේක තරඟ විභාගයක්. හැම කෙනෙක්ම බලන්නේ කොහොම හරි පාස් කරලා විශ්වවිද්‍යාලයට යන්න. කොහොම හරි පාස් කරලා හොඳ තැනකට යන්න. ඒ නිසා මේක තරඟ විභාගයක්. එක්කෙනෙක්වත් හලන්නේ නෑ. මම ක්ලාස් එකේදී හැම කෙනාවම දැන් මෙතන ඉන්නවා 16ක්. මීට වඩා කොහොමත් වැඩි වෙනවා කල් යන්න. එන්නේ ඒ කට්ටිය හැම කෙනාම අරන් යන්න ඕන නිසා තමයි ළමයි ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ. එක්කෙනෙක්ට තේරෙන එක අනිත් කෙනාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අනිත් ඒ තමයි මම නිතරම වගේ තේරුණාම අතුස්සන්න කියලා කියනවා. හරිද? තේරුම් නැති අය ඉන්නවා නම් අහන්න කියලා මම කියනවා. අන්න එතනදී ඔයාලා තේරුණා කියන වචනේ දාන්න ඕනෙත් නැහැ. නිකන් අතීස්තුවත් ඇති. අතීස්තුවත් ඇති. ගෙදර අතුස්සන්න එපා. ඔයගොල්ලෝ දන්නා මේකේ රියැක්ට් කියලා බටන් එකක් තියෙනවා. ලයික් එකක් හරි අතුස්සන එක හරි මොකක් හරි කරන්න. මොකද මම දැනගන්න ඕනේ ඔයාලට තේරුණාද නැද්ද කියලා. ෆිසිකල් ක්ලාස් එකක් නම් මූණ පේනවා නිකන් මූණ බෙරි වෙනවා වගේ තේරුණොත් එයාට තේරුන්නේ නැහැ කියලා මට හිතෙනවා. මෙතනදී මට ඔයාලව පේන්නේ නැහැනේ. ඒ නිසා තමයි ඔයාලගෙන් හැම වෙලෙම මම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්නේ. ඒක මතක තියාගන්න. හරිද? ඒක තමයි විශේෂම දේ. මුලින්ම මට ක්ලාස් එක ගැන කියන්න ඕන. මුලින්ම ක්ලාස් එක ගැන කියන්න ඕන විශේෂම දේ ඒක තමයි. හරිද? මේක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඒකයි ඔන්න මොකටද කලින් මම මේ දේ කිව්වේ. එතකොට මුලින්ම තර්ක ශාස්ත්‍රය කියන එක සම්බන්ධයෙන් දැන් ඔයාලා ගාව PDF එකක් ඇති. ඔන්න ඔය වගේ ඔයාලා ගාව PDF එකක් ඇති. ඔයාලා ලියාපදිංචි වුණාට පස්සේ මේක ඔයාලගේ ගෙදරටම ඔයාලගේ පළවෙනි ටියුට් එකත් එක්ක ඔයාලට හම්බ වෙනවා. ඔයාලගේ පළවෙනි ටියුට් එකත් එක්ක මේකත් ඔයාලට ගෙදරටම හම්බ වෙනවා. ඔයාලට මේකේ තියෙන දේවල් ඔක්කොම බලන්න පුළුවන්. දැන් ඔයාලා ගාව PDF එක තියෙනවා. හරි. මුලින්ම මම තර්ක ශාස්ත්‍රයට එන්න කලින් මම පොඩි දෙයක් කියන්නම් ඔයාලට A level ගැන. මෙතන එදා ආර්ට් කියන්නේ මොකද්ද කියන එකේ හිතපු නැති අය ගොඩක් ඇති. අපි ඉරිදා ක්ලාස් එකක් කරා. ඒ නැති අය ඉන්න නිසා මම ඔයාලට A level කියන්නේ මොකද්ද කියන එක චුට්ටක් පොඩි හැඳින්වීමක් කරන්න. හරිද? ළමයි A level කියන්නේ ඔයාලා මීට කලින් කරපු සාමාන්‍ය පෙළ නැත්තම් O level වල වගේ නෙමෙයි. හරිද? A level කියන්නේ ඔයාගේ ජීවිතේ හරියටම ඔයා මෙතනින් එහාට යන්නේ කොහෙද කියලා තීරණය කරන්න තැන. ඒක මතක තියාගන්න. ඔයා 2028 වේවා 27 වේවා A level කරන අය ඇති මෙතන. එතකොට කොහොම වුණත් ඔයා කොහෙටද යන්නේ කියන එක තමයි ළමයි මේ A level වලින් තීරණය වෙන්නේ. A level කරන කාලේ තමයි චූටි කාලේ හිතාගෙන නැතිනේ මෙතන මට කියන්න බලන්න චූටි කාලේ ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා හිතාගෙන හිටපු අය කවුද ඉන්නේ? කවුද ඉන්නේ? මාත් ඉන්නවා මමත් ඉන්නවා තව කවුද ඉන්නේ? ડોක්ටර් කෙනෙක් වෙන්නේ චූටි කාලේ මේ 1 2 3 4 වසරේ ડોක්ටර් කෙනෙක් වෙන්න හිතාගෙන හිටපු අය. මේ ඉන්නේ.
ඔය ඉන්න අපේ ડોක්ටර්ස්ලා ටිකක් ඉන්නවා. හරි. ඔන්න ඉන්නවා. ඊට පස්සේ චූටි කාලේ ඉංජිනේර කෙනෙක් වෙනවා කියලා හිතන් හිටපු අය කවුද ඉන්නේ? මම නම් ඒකත් හිතුවා. ඉංජිනේර කෙනෙක් වෙනවා කියලා. කවුද ඉන්නේ? කවුද ඉන්නේ? චූටි කාලේ ඉංජිනේර කෙනෙක් වෙනවා කියලා හිතාගෙන හිටපු අය. එහෙම අය නෑ වගේ නේද? හරි. එතකොට ලෝයර් කෙනෙක් වෙනවා කියලා හිතාගෙන හිටපු අය කවුද ඉන්නේ? චූටි කාලේ නම් ලෝයර් කෙනෙක් වෙනවා. හීන දෙක තුන තියෙන්න පුළුවන් හොනේ. දැන් මමත් ඉස්සෙල්ලා හිටියේ නේද? ඉංජිනේර කෙනෙකුත් වෙනවා. කවුද? ડોක්ටර් කෙනෙකුත් වෙනවා. ලෝයර් කෙනෙක් වෙන අය ඉඳලා තියෙනවා. ඔය ඉන්නේ හරි. ටීචර් කෙනෙක් වෙනවා කියලා හිතන් හිටපු අය කවුද ඉන්නේ? ඉන්නවද? ටීචර් කෙනෙක් වෙනවා කියලා හිතන් හිටපු අය කවුරු හරි? කවුරුත් නැහැ. කොහොම වුණත් ළමයි මේ ඉන්න එක්කෙනෙක් ඉන්නවා ටීචර් කෙනෙක් වෙන්න හිතාගෙන හිටමු කෙනෙක්. හරි. කොහොම වුණත් දැන් ඔයාලගේ පොඩි එක්සෑම්ස් ටික කරලා ඇවිල්ලා දැන් ඔයාලට හරියට තියෙනවා ඉලක්කයක්. හරි. දැන් මම ඉන්නේ කලා විෂය ධාරාවේ. මේක ඇතුළේ අපිට ડોක්ටර්ස්ලා වෙන්න බෑ. ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් එකම මාර්ගයයි තියෙන්නේ. ඒ තමයි ඔයාගේ ඩිග්‍රී එක සයිකොලොජි වෙන්න ඕනේ. සයිකොලොජි වෙලා ඔයා උඩට මාස්ටර්ස් කරලා PhD එකට යද්දි ඔයා සයිකියාට්‍රිස්ට් කෙනෙක් වෙනවා. ඕක තමයි තියෙන එකම මාර්ගය. ડોක්ටර් කෙනෙක් වෙන්න මේකේ ආයි වෙන මාර්ග නැහැ. හරිද? ප්‍රයිවට් කරනවා නම් එහෙමයි. එතකොට ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා මොකෙන් කරත් ඔයා රජයෙන් කරනවා නම් ඔයා ඉගෙනගත්ත දේවල් එක්ක ඔයාට මේ වෙලාවේ ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ. හරිද? ડોක්ටර් කෙනෙක් වෙන්න බලාගෙන අපි කලා විෂය ධාරාවට එන්නේ නැහැ. ඉංජිනේර කෙනෙක් වෙන්න බලාගෙන අපි කලා විෂය ධාරාවට එන්නේ නැහැ. සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් යන අය ඉන්නවා. ඒව ගැන ඉස්සරහට මම ඔයාලට හැම දෙයක් ගැනම පැහැදිලි කරන්න යනවා. හරිද? කොහොමද කලා විෂය ධාරාවට ඔයාලා දැන් ඇවිල්ලා ඉන්නේ මේකේ ඔයාලගේ ප්‍රධාන හීනය මම හිතන්නේ ලෝයර් කෙනෙක් වෙන්න තමයි ඇවිල්ලා ඉන්නේ. බලමු ලෝයර්ස්ලා වෙන්න ඇවිල්ලා ඉන්න අය අත උස්සන්න බලන්න මට. ලෝයර් කෙනෙක් වෙන්න බලාගෙන මම ආවේ. ලෝයර්ස්ලා ගොඩයි පන්තියේ. අනිත් අය භාගයකට වැඩියෙන් ලෝයර්ස්ලා වෙන්න බලාගෙන ඇවිල්ලා ඉන්නේ. හරි. හරිද? එතකොට ඊට එහා තව ඕන තරම් යන්න පැතිකඩවල් තියෙනවා. මේ බලන්න කලා විෂය ධාරාව ඔයාලට ඉස්සරහට කියලා දෙනවා. යන්න තියෙනවා ළමයි ඕන තරම් පැති. හරිද? මොකද ඔයාලා මේ දකින්න ලෝකේ වැඩිපුරම ඉන්නේ කලා විෂය ධාරාව කරපු අය. හරිද? ඒ ටික කියලා දෙන්නම් ඉස්සරහට. කොහොම වුණත් මං කිව්වේ මේක තරඟ විභාගයක්. මෙතනින් තමයි තීරණය වෙන්නේ ඔයාගේ ඉදිරි අනාගතේ මොකද වෙන්නේ කියලා. ඔයාගේ ඉදිරි අනාගතේ ඔයා මොන පාත් එකටද යන්නේ? ඔයා මොන මාර්ගයේද යන්නේ කියලා තීරණය වෙන්නේ A levels වලින්. අපි හැමෝගෙම ජීවිතේ එමයි ළමයි. හරිද? මගේ ජීවිතේත් ඇතුළේ. හරිද? එතකොට හැම කෙනෙක්ගෙම අපි A level කරන්න ආවම අපි මොන පාත් එකටද යන්නේ කියලා තීරණය වෙනවා. හරිද? එතකොට A level කියන්නේ ලේසි නැහැ. ඒක මතක තියාගන්න. මම මේ බය කරනව නෙමෙයි ඔයාලට උසස් පෙළ ගැන මේ නිකන් සුන්දර සිහිනයක් කියලා පෙන්වන්න ඕනේ නැහැ. හරිද? හැම කෙනෙක්ම දඟලන්නේ කොහොම හරි මේකෙන් A3ක් අරන් හොඳ රෑන්ක් එකක් දාලා දැන් ඔයාලා දන්නවනේ අර පළවෙනි 50 දෙනාට ස්කෝලර්ෂිප් හම්බෙනවා රටවල් වල යුනිවර්සිටිස් වලට යන්න කොහොම හරි එතරට යන්න තමයි ළමයි බලන්නේ. හරිද? ඒ නිසා ඕගොල්ලෝ මේක ඇතුලේ කට්ටක් කන්න කියනවා. ඒ කට්ට කන්න. ඒක සුන්දරයි. හරිද? කට්ට කන්න ඒක තමයි සුන්දර. ඔයාලා ගෙදර මස් කට්ට හපද්දි මස් කෑල්ලට වඩා මස් කට්ට හපන එක නිකන් සුන්දරයි නේද? අන්න ඒ වගේ තමයි. හරිද? එතකොට එහා පැත්තේ එක්කෙනා ඔයාලට පාඩම් කරන්නේ නෑ බං මම පාඩම් කරන්නේ නෑ එක්සෑම් ලං වෙලා කරනවා ඔහොම කියලා දේවල් කියනවා අනන්තවත්. විශ්වාස කරන්න එපා. ඒක හොඳම යාළුවා වුණ දෙයින් විශ්වාස කරන්න එපා. පාඩම් කරනවා හොරෙන් පාඩම් කරනවා හැම කෙනාම එහෙම. හරිද? මන්නම් පාඩම් කරන්නේ නෑ කියලා කිව්වට හැම කෙනාම හොරෙන් පාඩම් කරනවා. ඔයගලන්ට එක්සෑම් එකක් දුන්නම ඔක්කොටම ලකුණු තියෙනවා ළමයි. 80 ගණන් 90 ගණන් හැම කෙනෙක්ටම ලකුණු තියෙනවා. ඒ නිසා මතක තියාගන්න අපි සාමාන්‍ය පෙළ වගේ නෙමෙයි උසස් පෙළ කියලා කියන්නේ. ඇයි? කීප දෙනාටයිනේ විශ්වවිද්‍යාලයට යන්න හම්බ වෙන්නේ. තරඟ විභාගයක් කියුවේ ඒක. හරිද? ඒ නිසා මේ A level කියන එක ආසාවෙන් කරන්න. මෙතන ආසාවෙන් කරන්න ඇවිල්ලා ඉන්න අය තමයි ඉන්නේ. මම ඒක දන්නවා.
ආසාවෙන් කරන්න මේක අර අපිරියාවෙන් කරන්න එපා. හේලව. අයියෝ කරන්න ඕනේ කියලා කරන්න එපා. අපි ආස නැතුව කරන දෙයක් අපේ ඇඟට පිහිටන්නේ නැහැ. මම මේවා කියන්නේ මගේ උපාධිය ළමයි මනෝවිද්‍යාවෙන් තියෙන්නේ. හරිද? මේවා කියන්නේ ඔයාලට ඒව ගැන රිසර්චස් කරලා ඒව ගැන හොඳට අධ්‍යයනය කරලා. අපි ආස නැතුව කරන දෙයක් අපේ ඇඟට පිහිටන්නේ නැහැ. හරිද? ඒක මතක තියාගන්න. ඒක නිසා ආසාවෙන් Taman කැමති සබ්ජෙක්ට් තුනක් තෝරගෙන Z එක වැඩි සබ්ජෙක්ට් තුනක් තෝරගෙන කැම්පස් යන්න බලාගෙන ඉලක්කයක් හදාගෙන ඔයාලා මේක ආසාවෙන් කරන්න පටන් ගන්න. හරිද? ඒක තමයි විශේෂයෙන් කියන්න ඕනේ. ඔයාලා මගේ ඉගෙනීමට ආදරේ කියලා හරි කමක් නැහැ. ඔයාලා පාඩම් කරන මේක ඉස්සරහා ගහලා තියාගන්න. ඒක තමයි වටින්නේ. මොකටත් කලින් ඔයාලා ආසාව හදාගන්න ඕනේ පාඩම් කරන එකට. සහ විභාග ලියන එකට. අකමැත්තෙන් කරන්න එපා. ඔන්න කිව්වා. හරිද? ඒවා අපේ ඇඟට පිටින්නේ නැහැ. ඉතිහාසය වගේ සබ්ජෙක්ට් එකක් පොඩි කාලේ අයියෝ කියලා අකමැත්තෙන් කරේ පාස් වෙන්නෙත් නෑ ළමයි. හරිද? අකමැත්තෙන් කරනවා නම් පාස් වෙන්නේ නෑ. ගණන් වගේ සබ්ජෙක්ට් එකක් අයියෝ එපා වෙලා තියෙන්නේ කියලා ගණන් කරනවා පාස් වෙන්නෙත් නෑ. ඒ නිසා ආසාවෙන් කරන්න අනිවාර්යෙන් ඔයාලට මේක පිළිටනවා. හරිද? ඊළඟ විශේෂම දේ තමයි ඔයාලා විෂයන් තෝරා ගැනීම. හරිද? විෂයන් තෝරගද්දී හරිම පරිස්සමෙන් ළමයි විෂයන් තෝරගන්න. ලේසි විෂයන් තෝරගෙන Z එක පල්ලෙහාට දාගන්න එපා. ඔයා ඒ තුනක් ගත්තත් ඔයාගේ Z එක පල්ලෙහාට බයින අවස්ථාවක් තියෙනවා කියලා මතක තියාගන්න. හරිද? ඒ තුනක් ගත්තත් Z එක පල්ලෙහාට බයින අවස්ථාවක් තියෙනවා. ඒ නිසා හොඳ Z එකක් තියෙන සබ්ජෙක්ට් තුනක් තෝරගන්න. ලෝ කොලේජ් යනවා නම් 1.9ක් අවම තියෙන්න ඕනේ. අවම. හරි? උපරිම නෙමෙයි. අවම 1.9ක් තියෙන්න ඕනේ. 1.9ක් ගන්න හොඳ ඒ තුනක් තියෙන්න ඕනේ. මේ ක්ලාස් එකේ අපි නිකන් ඒ එකක් ගන්න උගන්වන්නේ නැහැ. ඒකක් අරන් 75 එකක් අරන් වැඩක් නැහැ. හොඳ 85වත් ඒකක් තියෙන්න ඕනේ. හරිද? ඒ නිසායි මේ ක්ලාස් එකේදී ඔයාලට A+ එකකට අපි ඒකට කියන්නේ හොඳ එකක් ගන්න ඕනේ කියන්නේ. ඒ නිසායි කියන්නේ 1.9කට යන්න ඔයාගේ සබ්ජෙක්ට් තුනටම හොඳ ඒ තුනක් තියෙන්න ඕනේ. මට දාන්න බලන්න ළමයි ඔයාලා තෝරගෙන තියෙන සබ්ජෙක්ට් මොනවද කියලා. මම මේ සබ්ජෙක්ට් වල ඔයාලට පොඩි විස්තර ටිකක් දෙන්න හදන්නේ සබ්ජෙක්ට් ගැන. ඔයාලා තෝරගෙන තියෙන සබ්ජෙක්ට් ටික මම මැසේජ් එකක් දාන්න බලන්න chat box එකට. සබ්ජෙක්ට් ගැන කියලා දෙන්න හදන්නේ. දාන්න බලන්න මට chat box එකට. ඔක්කොම පොලිටිකල් සයන්ස් මීඩියා ලොජික් මීඩියා පොලිටිකල් සයන්ස්. එහෙම නේ ඉන්නේ. හොඳයි. අපේ ලැන්ග්වේජ් පැත්තට බර අය ඉන්නවනේ. කොරියන් ඉන්නවා, ජපාන් ඉන්නවා, ෆ්‍රෙන්ච් ඉන්නවා, ඇග්‍රිකල්චර් ඉන්නවා, සිංහල තියෙනවා, ජියෝග්‍රැෆි,
ආ ඩෙනීෂා මම හිතන්නේ මෙයා ඩෙනීෂා වෙන්න ඕනේ. ඩෙනීෂා නෙමෙයි නේද? ඩෙනීෂාද මන් දන්නේ ඩෙනීෂාද ඩාන්සින් කරන්න කියලා තියෙනවා. පුතා ලෝ යන්න බලාගෙනද එක්සෑම් ලියන්නේ? ඩෙනීෂා ලෝ යන්න බලාගෙනද එක්සෑම් ලියන්නේ? නැත්නම් ඩාන්සින් පැත්තෙන් යන්න බලාගෙන. සෞන්දර්ය විශ්වවිද්‍යාලය යන්න බලාගෙන. ඩෙනීෂා චුට්ටක් කියන්නේ මේ පේනවා පොඩි පොඩි වැරදි තියෙනවා. මට ඒව හරි ගස්ස ගන්න ඕනේ. ඩෙනීෂා පොඩ්ඩක් කියන්න බලන්න මට. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේද නැත්නම් නීති පීඨයේද? ලෝ කොලෙජ්ද? පොඩි මැසේජ් එකක් දාන්න පුතා ඔයා කරන එක ගැන. ලෝය කෙනෙක් වෙන්න බෑ ඩාන්සින් කරලා. ඔන්න ඔයාගේ ජීවිතේ වටින අදහසක් දුන්නේ. හරිද? ලෝය කෙනෙක් වෙන්න බෑ ඩාන්සින් කරලා. අපේ නීතියෙන් පහනම් ළමයි ඩාන්සින් මියුසික් ඊට පස්සේ චිත්‍ර නාට්‍යාරංග කලාව ඊට පස්සේ ගෘහ විද්‍යාව කරලා අපිට ලෝය කෙනෙක් වෙන්න බෑ. හරිද නේ? මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේක ළමයි වරද්ද ගන්න තැන. විශේෂයෙන් ඒක ඔයාලට මං කියන්නේ හේතුවක් ඒක මටත් තුන දෙයක්. මගේ අත්දැකීම් වලින් තමයි මං ඔයාලට මේ කියන්නේ. මගේ සබ්ජෙක්ට් උනේ ළමයි මාත් ඔයාලා වගේ ලෝය කෙනෙක් වෙන්න බලාගෙන ආපු එක්කනේ. මගේ සබ්ජෙක්ට් උනේ ඩාන්සින් ෆ්‍රෙන්ච් ලොජික්. හරිද? ඔය තුන තමයි මගේ 12 වසරේදී සබ්ජෙක්ට් උනේ. මම කවුරුත් කිව්වේ නැහැ ඩාන්සින් කරලා ලෝය කෙනෙක් වෙන්න බෑ කියලා. කවුරුත් කිව්වේ නැහැ. මේ ඒ දවස්වල නැහැ මේ වගේ ඔයාලට ලස්සන PDF හදලා මොනවද කරන්න ඕනේ කොහොමද ක්ලාස් එක යන්නේ. හරිද? මම කියන්නම් ඕගලට උත්තර ටික. එහෙම ඒ දවස්වල තිබ්බේ නෑ ළමයි. හරිද? එතකොට අපිට මොකක්ද විෂයන් ටික කියනවත් කිසිම අයිඩියා එකක් දෙන්න මේ වගේ සෙමිනාර් එකක්වත් අරගෙන කතා කරලා නැහැ. එකපාර ඉස්කෝලේ ෆෝම් එකක් දෙනවා පුරවන්න කියලා පොඩි කාලේ ඉඳන් කරන් ආව ඩාන්සින් දැම්මා. ෆ්‍රෙන්ච් ආසනිසා කරා, ලොජික් ආසනිසා කරා. එහෙම කරගෙන ඉද්දි එක්සෑම් එකට මට ඩාන්සින් වලට මාස 4ක් විතර තිබිලා තමයි ළමයි කිව්වේ. ඒකත් කිව්වේ නැහැ අපේ උගන්න ටීචර් කටින් පිට උනේ ඉස්කෝලේ එක්කනයි කටින් ඩාන්සින් කරලා යන්න බෑ කියලා. හරිද? ඉස්කෝලේ හොඳම ලකුණු ඩාන්සින් කරලා යන්න බෑලු ලෝය කෙනෙක් වෙන්න. ඉතින් හිතන්නකො කොච්චර කඩන් වැටුණාද කියලා. හරිද? කඩන් වැටුණා කියන්නේ ආය අවුරුදු 13ක්. එහෙම පිටින්ම අවුල් ගියා ළමයි. ඒ වුණාට මං හිත හදාගත්තා. සහ මගේ වෙනම ඔප්ෂන් එකක් තිබ්බා වෙන plan B කියලා. මම සයිකොලොජි කරනවා, මං කවුන්සලර් කෙනෙක් විදිහට වැඩ කරනවා කියලා. මට ඒ පැත්තෙන් යන්න ලොකු ආසාවක් තිබ්බා. කඩක් ගාලා ආසාව වෙනස් කරගත්තා අනිත් පැත්තට. මං මේ මනෝවිද්‍යාව පැත්තේ අද වෙද්දි මේ වෙද්දි ඉන්නේ ළමයි මං කැමති නෑ මට වෙච්ච දේ මගේ ළමයි ටිකට වෙනවට. ඒකයි මම මේ ඔයාලට මුල ඉඳන්ම කිව්වේ ඩාන්සින් කරලා යන්න බෑ කියලා. මොකද මේවා කරලා යන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. ආව දන්නේ නැහැ. මට උන දේ ඔයා වගේ කෙනෙක්ට උනොත් සමහරක් විට එක එකනාගේ මනස වෙනස්නේ. කෙනෙක් සුසයිඩ් කරගන්නත් පුළුවන්. මාස 3ක් 4ක් තියෙන ලෙවල්ස් වලට. හිතන්නකො අවුරුදු 13ක බලාපොරොත්තුව. එහෙන් පිටින්ම කඩන් වැටෙනවා කියන්නේ. ඒ නිසා ඔයාලට මේ මුලදිම කිව්වේ. හරිද? එහෙම වෙනවට මම කැමති නෑ කාටවත් එහෙම වෙනවට. අනිත් දේ තමයි සබ්ජෙක්ට් තෝරගද්දි හරිම පරිස්සමෙන්. ඉසෙඩ් එක වැඩි සබ්ජෙක්ට් වෙන්න ඕනේ. මම දැක්ක ගොඩක් අයගේ ඉසෙඩ් වැඩි සබ්ජෙක්ට් තියෙන්නේ එකක් තියාගන්න එපා ළමයි. පුළුවන් නම් තුනම ඉසෙඩ් එක වැඩිපුර ගන්න. නැත්තම් අවම දෙකක්වත් ඉසෙඩ් එක වැඩිපුර ගන්න. මට පුළුවන් මගේ සබ්ජෙක්ට් එකේ ඉසෙඩ් වැඩි කියලා ඔයාලව අරගෙන එන්න. හැබැයි ඔයාලගේ අනිත් ඒවා ගැන මම දන්නේ නැත්තම් ඔයාලට කැම්පස් යන්න බැහැනේ. ඔයා මගේ සබ්ජෙක්ට් එකට හොඳ එකක් අරගෙන අනිත් දෙකත් ඒ අරගත්තට කැම්පස් යන්න බැරි වුණොත් තව ළමයෙක්ගේ හීනයක්. හරිද? එහෙම හීන මට විනාශ කරන්න ඕනේ නැහැ. ඒකයි මේ මුලදිම කිව්වේ.
ඔයාලට සැරෙන් සැරේ මතක් කරන්නේ ඒකයි. හරිද? මට මගේ සබ්ජෙක්ට් එක කියලා ඔයාලව බොරුවට අන්දගෙන මෙතන තියාගන්න ඕනේ නැහැ. හරිද? දැන් එන්න මගේ සබ්ජෙක්ට් එකට තර්ක ශාස්ත්‍රය. මම හිතනවා ඒ ලෙවල් ගැන ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා. මේ එකයි ඇහුවේ. නිකන් හරි දිනේෂා මම දන්නේ නැහැ මොකද්ද නම කියලා. දන්නේ නැතුව හිටියානම් සමහරක් විට එයාට ඒ දේ වෙන්න පුළුවන්. හරිද? හරි. දැන් එන්නකෝ තර්ක ශාස්ත්‍රයට. අවුරුදු 10ක් 12ක් පස්සට ගියාම ළමයි හැමදාම වගේ හැම අවුරුද්දම වගේ ඉසෙඩ් එක වැඩිම සබ්ජෙක්ට් එකක් තමයි ළමයි ලොජික් කියලා කියන්නේ. නැත්නම් තර්ක ශාස්ත්‍රය කියලා කියන්නේ. හරිද? මේක අමාරුයි කියලා සමාජයේ මතයක් තියෙනවා. මේක අමාරු නෑ. මේක හරිම ලේසි. ලස්සන මෙතඩ් එකක් තියෙනවා ළමයි හරියට අල්ලගන්න ඕනේ. හරියට අල්ලගත්තා නම් මේක ආසම විෂය මේක තමයි. කොහොමත් මම දන්නවා ලොජික් කරන්න ආවොත් ලොජික් වලට තමයි ආස වෙන්නේ. අනිත් සබ්ජෙක්ට් දෙකට වඩා. හරිද? මොකද කියනවා නම් මේක ඇතුලේ තර්ක කරන්න තියෙන්නේ. ඔයාගේ තර්කෙ 100%ක් හරිනම් ඔයා ඉදිරිපත් කරලා තියෙන තර්කේ නීති රීති ටික හරිනම් ඔයාගේ ලකුණු කපන්න මටවත් බෑ. කාටවත් බෑ. විභාග දෙපාර්තමේන්තුවටවත් ඔයාගේ ලකුණු කපන්න බෑ. හරිද? අනිත් සබ්ජෙක්ට් වල වගේ නිකන් 100%ක් පාඩම් කරලා මේක ලියන්න නෑ. මේකේ පාඩම් කරලා ලියන්න තියෙන ළමයි 140ක් වගේ ප්‍රමාණයක්. ඊටු 60ම ඔයාගේ තාර්කික චින්තනය තමයි මෙතනදී හදන්නේ. තා ගොඩාක් දෙනෙක් බය වෙනවා ළමයි මේ සබ්ජෙක්ට් එකට මේක මේ නීති පීඨයට යන සබ්ජෙක්ට් එකනේ අමාරුයි කියලා. එහෙම නැහැ. මෙතනදී මම ඔයාලට නීතිය ගැන කියලා දෙන්නේ හරිම පොඩි ප්‍රමාණයක්. නීතිය දඩුවම් ගැන හරිම චූටි ප්‍රමාණයයි කියලා දෙන්නේ. මෙතනදී ඔයාගේ තර්කය තමයි මම හරිගස්සන්නේ. නීති පීඨයට ගියාම ඔයා නීතිය ගැන ඉගෙන ගන්න. මෙතනදී හරිගස්සන්නේ ළමයි ඔයාගේ තාර්කික සිතුවිලි. කොහොමද තර්ක කරලා උත්තරයක් ගන්නේ? කොහොමද හරියට තර්ක කරන්නේ? මේ දේවල් තමයි මෙතනදී උගන්වන්නේ. හරිද? ඒ නිසා මේ විෂයට බය වෙන්න එපා. මේක තමයි ඔයා හරියට කරොත් ඔයා ආසම විෂය. හරිද? මේක තමයි ඔයා හරියට කරොත් ඔයා ආසම විෂය. හැබැයි මුලින් ඉඳන් හරියට පන්ති වලට එන්න ඕනේ. පන්ති වලට ඇවිල්ලා හරියට අල්ලගන්න මේක හරි චූටි දෙයක්. හරියට අල්ලගන්න අනිවාර්යෙන් මොඩේ මේ විෂය 100%ක් පිළිතනවා. හරිද? ඔන්න ඕම තමයි අපේ තර්ක ශාස්ත්‍රය කියන විෂය. හරිද? දැන් ඔයාලා එන්න ඔයාලගේ PDF එකට දැන් එන්න PDF එකට ලොජික්. I logic ම තෝරගන්න ඕනේ. ඕකනේ ප්‍රශ්නේ. ඇයි ලොජික් ම තෝරගන්නේ කියලා කියන්නේ. හරිද? ලොජික් ම තෝරගන්නේ කියලා කියද්දී ඔයාලගේ පළවෙනි එකේ තියෙනවා මගේ ඩීටේල්ස් ටිකක් දාන්න. මගේ ගැනත් කියන්න එපයිනේ නේද? මං ගැන කියන්න නැතුව ඉතින් එකපාර මේ සබ්ජෙක්ට් එකට එන්න බෑනේ. මගේ නම දාලා තියෙනවා ඔයාලට පේනවා ඇති ඇමෙන්ඩා වාස්. හරිද? එතකොට තමයි මගේ උපාධිය තියෙන්නේ මනෝවිද්‍යාවේ. මං ඔයාලට කිව්වා මගේ උපාධිය මනෝවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක්. මං ඊට අමතරව ඩිප්ලෝමාස් කරලා තියෙනවා ගොඩක්. එතනින් ටිකක් තමයි ළමයි මනෝවිද්‍යාව සහ උපදේශනය සයිකොලොජි and කවුන්සලින් කියලා කියන්නේ. හරිද? මොකද මගේ ප්‍රධාන මෙයින් එක තියෙන්නේ මනෝවිද්‍යාවේ. මගේ ඩිප්ලෝමාස් ටිකත් මම කරගෙන ඉන්නේ මනෝවිද්‍යාවේ. හරිද? ඊට අමතරව ඒක තමයි මගේ පළවෙනි උපාධිය. මගේ දෙවෙනි උපාධිය යන්නේ ළමයි ශාස්ත්‍රවේදී උපාධියක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ. එතනදී මම ඉගෙන ගන්නවා සබ්ජෙක්ට් තුනක්. දැනට මගේ දෙවෙනි උපාධියේදී මම සබ්ජෙක්ට් තුනක් ඉගෙන ගන්නවා. එකක් තමයි දර්ශනය, අපරාධ විද්‍යාව, සමාජ විද්‍යාව. මේ තුනම ඔයාලගේ ලොජික් වලක් තියෙනවා. හරිද? මේ තුනම ඔයාලගේ ලොජික් වලක් තියෙනවා. අපරාධ විද්‍යාව, සමාජ විද්‍යාව, දර්ශනය. හරිද? මීට වඩා දේවල් තියෙනවා ළමයි. ඔයාලා ආස කරන ගොඩක් දේවල් තියෙනවා. මිනිස්සු ගැන ඉගෙන ගන්න තියෙනවා. ලොජික් ඇතුලේ මනෝවිද්‍යාව තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. හරිද? ඔන්නෝම තමයි මගේ විස්තර ළමයි. මම අවුරුදු 1මාරක් නිගමු ස්පිතාලේ වැඩ කරලා තියෙනවා කවුන්සලර් කෙනෙක් විදිහට. එතකොට මම දැන් අවුරුදු 4ක් තිස්සේ ළමයි ඉගැන්වීම් කටයුතු තමයි කරන්නේ. හරිද? මේ වෙනකන් කවුරුත් ෆේල් වෙලා නැහැ. ඒක කියන්න ඕනේ මේ වෙනකන් කවුරුත් ෆේල් වෙලා නැහැ. මගේ ගොඩක් ඉන්නවා මාස 5 ලෙවල්ස් කරන අය. ඒ කියන්නේ අර රිසල්ට් ඇවිල්ලා පටස් දාලා කරන අය ඉන්නේ. අන්න ඒ වගේ මාස 5 මාස 6 කෝසස් කරන අය ගොඩක් ඉන්නවා. මෙදාපාර 26ක් ඉන්නවා මාස 6 කෝසස් කරන 40කට වගේ කිට්ටු වෙන්න 25ත් ඒ වගේම හිටියා. ඒ එක්කෙනෙක්වත් අද වෙනකන් ෆේල් වෙලා නැහැ. මේක මතක තියාගන්න. ඒ හැම කෙනෙක්ටම ABC අනිවාර්යෙන්ම අරන් දීලා තියෙනවා. මාස 6න් මාස 5න් අරන් දීලා තියෙනවා.
ඔයාලා මගේ WhatsApp channel එකේ ඉන්නවා නම් ඔයාලට ඒවා උඩට ගිහලා බලන්න පුළුවන්. මම ඒවල දාලා දෙන්නේ. හරිද? මාස 6 කෙනෙක්. කොහොමනම් අවුරුදු දෙකේ ඔයාලා මට මහලොකු දෙයක් නෙමෙයි. ඒක මතක තියාගන්න. හරිද? ඔහොම තමයි මගේ විස්තර. හරි පොඩි විස්තර ටිකක් තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි මොකක්ද මේ කියන තර්ක ශාස්ත්‍රය කියලා බලන්න. ඔයාලා මං ගැන ඉගෙන ගන්න නෙමෙයි නේද? තර්ක ශාස්ත්‍රය ගැන ඉගෙන ගන්න නේද? අපි මොකක්ද මේ තර්ක ශාස්ත්‍රය කියන්නේ කියලා බලන්න. ඔයාලට මේ වගේ දීලා තියෙනවා ළමයි පොයින්ට්ස් ටිකක් මේ මම ඔයාලට මෙච්චර වෙලා කියපුවා තමයි. හරිද? මෙච්චර වෙලා කියපුවා තමයි මෙතන මේ තියෙන්නේ. ඔයාලා පොඩ්ඩ කියව ගන්න. කොහොම වුණත් මතක තියාගන්න නීතිඥයෙක් වෙන්න අනිවාර්යෙන් ඔයාලට තර්කයේ තියෙන්න ඕන. හරිද? නීතිඥයෙක් වෙන්න අනිවාර්යෙන් ඔයාලට තර්කයේ කියන දේ තියෙන්න ඕන. ඔයා තර්ක කරන්න ගන්න නැත්නම් ඔයාලට නීතිඥයෙක් වෙන්න බෑ. මම පොඩි උදාහරණයක් කරන් එක පෙන්නන්නම් ඔයාලට. පොඩි උදාහරණයක් කරන් පෙන්නන්නම්. ඔයාලා තාම ලොකුවට මේ ගැන දන්නේ නැති නිසා චූටි උදාහරණයක් කරන් පෙන්නන්න. හරිද? ඔයගොල්ලෝ හිතන්න මේ තියෙන්නේ උසාවියක් කියලා. උසාවියක්. මේ පැත්තේ උසාවි කූඩුවේ කෙනෙක් ඉන්නවා, මේ පැත්තේ කූඩුවේ තව එක්කෙනෙක් නැගලා ඉන්නවා. හරිද? මෙතන එක ලෝය කෙනෙක් ඉන්නවා, මෙතන එක ලෝය කෙනෙක් ඉන්නවා. අගේ චිත්‍ර ලස්සනයි ඈ. මේ චිත්‍ර වලට හුරු වෙන්න ඇස්ස හුරු කරගන්න. හරි. එතකොට මේ දෙන්නගෙන් අනිවාර්යෙන් එක්කෙනෙක් ළමයි වැරදිකාරයානේ. දෙන්නෙක් ඉන්නවා අනිවාර්යෙන් එක්කෙනෙක් වැරදිකාරයා. එච්චනයි හරි. අනිත් එක්කෙනා කොහොමත් වැරදි. තමන්ව බේරගන්න මේ මෙතන මේ උසාවියට නැගලා ඉන්නේ. හරිද? අන්න එතනදී මේ නීතිඥය අපි හිතමු මෙයා තමයි වැරදිකාරයා කියලා. නීතිඥයා දන්නවා ඇත්තටම මෙයා තමයි වැරදිකාරයා කියලා. හැබැයි එයාව වැරදිකාරයා කියලා උසාවිය ඔප්පු කරනවද? එහෙම කරන්නේ නැහැ. නීතිඥයා හදන්නේ මගේ සේවාලාභියව කොහොම හරි රැකගන්න. හරිද? ඒ රැකගන්න තමයි ඔයාලට සල්ලි හම්බ වෙන්නේ. වැරදිකාරයා කියලා දන්නවා 100%ක් මෙයා වැරදි කියලා ඔයා දන්නවා. හැබැයි ඔයාගේ සේවාලාභියව ඔයා රැකගන්න බලන්න. මොකද එතකොට තමයි ඔයාලට තව බිස්නස් හම්බ වෙන්නේ. තව ඔයාට සේවාලාභීන් හම්බ වෙන්නේ. හොඳට කතා කරනවා නම් කවුරු හරි නීතිඥයෙක් එතකොට තමයි එයාගේ වටේ කට්ටිය එක්රැස් වෙන්නේ. ඒක මතක තියාගන්න. හරිද? අන්න ඒකට ඔයාට තර්කය කියන දේ තියෙන්න ඕනේ. අන්න ඒ නිසා ළමයි මෙතන ඔයාලට තර්කය කියන දේ උගන්වන්නේ. තර්කය කියන දේ දරුව ඔයාලට මේක කරන්න බෑ. පොඩි උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔන්න ඔයාලා කොයි හරි හොර ගමනක් ගිහිල්ලා ගෙදර ඇවිල්ලා අම්මට කියනවා අම්මේ අද පන්තියේ ඉවර වෙද්දී මම ආපු බස් එක කැඩුනා. ඊට පස්සේ මම බස් එකක් එනකම් බැලුවා බස් එකක් නැහැ. ඊට පස්සේ මොකද කරේ? ඔයා ටික වෙලාවක් හිටියට පස්සේ ෆයින් එන්න ගත්තා කියලා කියනවා. අම්මා විශ්වාස කරනවද? ජීවිතේට විශ්වාස කරන්නේ නැහැ. ඇත්තට බස් එක කැඩුනත් අම්මා ඔක විශ්වාස කරන්නේ නැහැ. හරිද? මොකද අම්මට තාර්කික හැකියාවක් තියෙනවා. ඇත්තටම බස් එක කැඩුනද? අම්මලා අහනවනේ සර කර අහනවා ළමයි. ඇයි ඔයාගේ කටින් වචනයක් එළියට ගන්නකම් අහනවා. ඔයා ඊට පස්සේ මෙහෙම එකක් කියනවා. නේද? ඔන්න මේ තමයි පළවෙනි සිදුවීම. දෙවෙනි සිදුවීමට ආවම ඔයා කියනවා අම්මේ අද අපි ක්ලාස් ඉවර වෙලා අපිට සර් දුන්නා පේපර් එකක්. පේපර් එක කරලා මම යාළුවෝ ටිකයි ඇවිදගෙන ආවේ. ඒ නිසා තමයි පරක් වුණේ කියලා. ඊට පස්සේ ඔයා අම්මට ඊට කලින් සතියේ කරපු පේපර් එකක් ගෙනලා පෙන්නනවා. නේද? කලින් සතියේ කරපු පේපර් එකක් ගෙනලා පෙන්නනවා. දැන් ඔන්න සාක්ෂි. පේපර් එකක් තියෙනවා. කරා කියලා ඔප්පු කරන්න. හරිද? එතකොට අම්මට 100% ෂුවර් නෑ. අම්මලා කවදාවත් ළමයි 100%ක් මෙයා කියන්නේ නැත්te කියලා කියන්නේ නෑනේ නේද? 80%ක්වත් සාක්ෂියක් තියෙනවනේ පොඩි හරි. හරි කමක් නෑ කියලා ඉන්නේ. හැබැයි අම්මා දිගින් දිගටම හොයනවා. හොඳේ අම්මා මේ ලෝය කෙනෙක් වෙලා නෑ. හැබැයි අම්මලාට තාර්කික හැකියාව වැඩි. ඔන්න දිගින් දිගටම අම්මා හොයනවා. හැබැයි ඔයාගේ ප්‍රධාන දේ ඔයාගේ සාක්ෂියක් තියෙනවා. පොඩ්ඩක් හරි ෂේක්. දැන් බලන්න කලින් එකේදී ළමයි ඔයාලා ගාව සාක්ෂි තිබ්බද? නෑ. හැබැයි මේකෙදි පොඩි සාක්ෂියක් තියෙනවා. හරිද? අන්න ඒකට තමයි ළමයි තාර්කික හැකියාව කියලා කියන්නේ. තර්ක කරන්න පුළුවන් වෙන්න ඕන. ඔයාගේ තාර්කික චින්තනය හරියට හදාගන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒක තමයි ළමයි ඔයාලට මෙතනින් උගන්වන්නේ. දැන් අම්මලා අහගෙන ඉඳලා මේ බොරු කියන්න උගන්වනවද? නෑ බොරු කියන්න නෙමෙයි ඈ. මේ ලෝය බොරු තමයි කියන්නේ. ඇත්ත කියන්නේ නෑ. හරිද? මෙතන කරන්නේ තාර්කික චින්තනය හදන එක. මතක තියාගන්න. ඔයාලට තර්ක කරන්නේ කොහොමද කියලා තමයි මෙතන ඔයාලට උගන්වන්නේ. හරි.
එතකොට ඔන්න ඕවා ටික තමයි ළමයි මේ ඔයාලගේ පළවෙනි එකේ දාලා තියෙන්නේ. හරිද? මම කිව්ව ටික. ඔයාලට මේ highlight කරලා තියෙන point පේනවා ඇති. ආර්ට්ස් වල තියෙන ගණිතය වගේ එකක් ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10න් 10ම ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් දාලා තියෙනවා. ඊට පස්සේ ලොජික් කියන්නේ ඒ විදිහට පහුගිය අවුරුදු ගණනාවකම ආර්ට්ස් වල ඉසෙඩ් වගේ වැඩිම තිබ්බ සබ්ජෙක්ට් එකක්. ඔන්න ඔය වගේ දේවල් ඔයාලට මේක ඇතුලේ දාලා තියෙනවා. හරිද? එහෙනම් කාගේ හරි මයික් එකක් ඔන්න වුණා දැන් හරි නේද? දැන් හරි. හරි. කොහොම වුණත් ළමයි මතක තියාගන්න ලොජික් වල තියෙන්නේ පොඩි සිලබස් එකක්. මේ ඔයාලගේ මේ අන්තිම පොයින්ට් එකේ දාලා තියෙනවා බලන්න. ඔයාලගේ ආර්ට්ස් කරන්නේ ලෝ යන්න නම් කියන පේජ් එකේ අන්තිම පොයින්ට් එකේ දාලා තියෙනවා ලොජික් සම්පූර්ණ සිලබස් එකේ පාඩම් කළ යුතු කොටස් තියෙන්නේ 140ක්. මම කලින් ඔයාලට ඔක කිව්වා. ඒකනේ මම මේ ටික ඉගෙනනවා කියන්නේ. හරිද? පාඩම් කරන්න තියෙන්නේ 140යි. ඊටු 160ම ඔයාගේ තාර්කික චින්තනය මත තමයි යන්නේ. හරිද? කොහොම වුණත් ළමයි හරිම පොඩි පාඩම් ටිකක් තමයි මේකේ තියෙන්නේ. හරිද? හරිම පොඩි පාඩම් ටිකක් තියෙන්නේ හරියට නීති රීති ටික අල්ලගන්න ඕනේ. ඒ අල්ලගත්තත් මේ පාඩම් ටිකකින් නැතිනම් තමයි. ඊට පස්සේ බලන්න නීතිය පැත්තකින් කියනකො දැන් ආපෙලේ ඉඳන් නීතිඥයෙක් ගැන කියනවා අපි නීතියට යන්න කැමතිත් නැති අය ඉන්නවා නේද? නීතිය පැත්තකින් කියන්නකො නීතිය පැත්තකින් තියලා එන්නකෝ. නීතිය පැත්තකින් තිබ්බම මොනවාද අස්තරල යන්න පුළුවන් පැති කියලා බලන්න මෙතන දාලා තියෙනවා ඔයාලට. මම highlight කරලා තියෙන ටික කියන්නේ ළමයි. කළමනාකරණය, මනෝවිද්‍යාව, මාධ්‍යවේදය, ගුරු වෘත්තය මේ ඕනම එකක්. ඔයා සමාජ විද්‍යාඥයෙක් වුණත් මනෝවිද්‍යාව පැත්තෙන් ගියත් ගුරු වෘත්තියේ යෙදුණත් මේ හැම දෙයකදීම ඔයාට තාර්කික චින්තනය අත්‍යවශ්‍යයි. කොටින්ම කිව්වොත් අම්මා කෙනෙක් වුණත් තාත්තා කෙනෙක් වුණත් ඔයාට තාර්කික චින්තනය ඕනේ. ළමයි කරන වැරදි අඩුපාඩු බලන්න. හරිද? ඔය පොඩි දේ ඉඳන්ම ළමයි තාර්කික චින්තනය ඕනේ. ඔයා මොන විෂය ධාරාවෙන් ගියා. හරිද? මෙතන යන්න කැමති අය ඉන්නවා ඇති සමාජ විද්‍යාව පැත්තේ. සමාජයේ මිනිස්සු ගැන හදාරන්න තියෙන්නේ. මනෝවිද්‍යාව පැත්තෙන් යන්න කැමති අය ඉන්නවා ඇති. මිනිසාගේ මනස සහ චර්යාවන් ගැන හදාරන්න තියෙන්නේ. අපරාධ විද්‍යාව පැත්තෙන් යන්න කැමති අය ඉන්නවා ඇති. කළමනාකරණයේ පැත්තෙන් යන්න කැමති අය ඉන්නවා ඇති. ගුරු වෘත්තිය මේ මොකෙන් ගියත් ළමයි ඔයාලට අනිවාර්යෙන් තාර්කික චින්තනය කියන දේ අත්‍යවශ්‍යයි. ඒක මතක තියාගන්න. ඊට පස්සේ ඊළඟ එකත් මම දීලා තියෙන පොයින්ට් එක තමයි ඔයාගේ තර්කයේ 100%ක් හරි නම් කාටවත් ලකුණු කපන්න කිසිම අයිතියක් නැහැ. ඒක මතක තියාගන්න. ඔයාට මම නීති රීති උගන්වනවා මෙතන. ඊට පස්සේ ඔයාට මම තාර්කිකව හිතන හැටි උගන්වනවා. ඒම උදාහරණයක් දෙනවා. ඔයා තාර්කිකව හිතලා ලියන එක හරි නම් නීති රීති ටික හරියට පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාගේ ලකුණු කපන්න කාටවත් අයිති නැහැ. ඒක විභාග දෙපාර්තමේන්තුවටත් එහෙමම තමයි. හරිද? ඊට පස්සේ අනිත් දේ දාලා තියෙනවා ළමයි තර්ක ශාස්ත්‍රයට බය වෙන්න එපා. මේ විෂයට පොඩ්ඩක්වත් බය වෙන්න එපා. නම නම් හරිය නිකන් තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමයේ බය හිතනවා නේ. බය වෙන්න එපා. මේ විෂය හරියම සරල විෂයක්. අර කියන්නේ කාක්කා මම කිව්වොත් එහෙම කාක්කා සුදු පාටයි කියලා ඔයාලා කියනවා නෑ කාක්කා නිල් පාටයි කියලා. මම කාක්කා සුදු පාටයි කියනකම් තර්ක කරනවා. ඔයාලා කාක්කා නිල් පාටයි කියනකම් තර්ක කරනවා. හරිද? මේකට බය වෙන්න දෙයක් නෑ. Tamange මතේ කොහොම හරි කියලා ඔප්පු කරන්න උත්සාහ ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ තමයි ඔන්න ඔයාලට දාලා තියෙනවා යටින් යට ඒක එහෙම වුණොත් මේක මෙහෙම වෙනවා. ඔයාලා හිතනවනේ චූටි කාලේ. හරිද? දැනුත් හිතන ඇති. ක්ලාස් යන්න කලින් හරි කොයි හරි යන්න කලින් ෆ්‍රිජ් එක ඇතුලේ දාලා තියෙනවා කේක් කෑල්ල. හරිද? ඔයාලා ආසම කේක් කෑල්ල කියලා හිතන්නකො දාලා තියෙනවා. ගිහිල්ලා එද්දි කේක් කෑල්ල නැහැ. කවුරු කාලා ඇතිද? ඔන්න හිතන්න පටන් ගන්නවා. කවුද මේ වෙලාවේ ගෙදර හිටියොන්නේ හිතන නෑ. තාම ක්‍රියාත්මක කරලා නැහැ. කවුද මේ වෙලාවේ ගෙදර හිටියේ කියලා හිතනවා. ඊට පස්සේ ගෙදර හිටපු අයගෙන් කවුද කේක් කෑල්ල කන්න තියෙන සම්භාවිතාවය තියෙන්නේ. ඔන්න හිතන්න පටන් ගන්නවා. හරිද? කොයි වෙලාවෙද මේක කෑලි? කෝ කෑවනම් කෝ පෙට්ටිය. පෙට්ටියේ ගිනි තිබ්බද? ඔන්න හිතන්න පටන් ගන්නවා. ඒක එහෙම වුණොත් මේක මෙහෙම වෙනවා. මේක මෙහෙම වුණොත් අර විදිහට වෙන්න පුළුවන්. ඕක තමයි ළමයි මෙතනින් උගන්වන්නේ. ඒක නිකුවේ තාර්කික චින්තනය කියලා. හරිද? ඔන්න ඒ වගේ ළමයි
පොඩි පොයින්ට්ස් ටිකක් ඔයාලට දාලා තියෙනවා. ඔයාලා කියවගෙන බලන්න මේවා ඔයාලට තේරෙන භාෂාවෙන් දාලා තියෙනවා. අමාරු භාෂාවලින් නෙමෙයි. ඊට පස්සේ ඇයි ඔයාලා ලොජික් වලට අපේ පන්තියට එන්න ඕනේ? මෙන්න මෙතන තියෙනවා ඔයාලට මම සටහනක් දාලා තියෙනවා. මීට වඩා මම ඔයාලට මෙන්න මේම උදාහරණයක් කියන්නම්. ඊට මේකට මම එන්නම්. ගොඩාක් තැන්වලදී මම දැන් අවුරුදු 4ක් තිස්සේ උගන්වගෙන එන්නේ. ඔයාලා මගේ පස්වෙනි කණ්ඩායම හැටියට මෙතන ලියාපදිංචි වෙන්නේ. ළමයි ඉස්කෝලවලට යන්න අය ඇති, ප්‍රයිවට් වලට යන අය ඇති. හරිද? කොහොම වුණත් හැම වෙලෙම මතක තියාගන්න ඔයාලගේ මාකින් ස්කීම් එකට ගැලපෙන විදිහට තමයි ළමයි ඔයාලා උත්තර ලියන්න ඕනේ. මොකද සමහරක් තැන්වල මම උගන්වගෙන ඉද්දි දකිනවා සමහරක් ඉස්කෝලවල එයාලට ඕනේ විදිහට තමයි එයාලා ඔයගොල්ලෝගේ තියෙනවා පොඩි දැන් හිතන්නකො මේ විදිහට මම මේ සරල උදාහරණයක් ගන්න. හොඳේ. ඔයාලා චූටි කාලේ වෙන් රූප ගැන ඉගෙනගෙන තියෙනවා නේද? වෙන් රූප කියලා කියන්නේ අන්නේ වෙන් රූප. මම නිකන් වෙන් රූපයක් ඇඳලා පෙන්නන්නම්. හරිද? අපේ මේකේ පොඩි වෙන් රූප ටිකක් තියෙනවා. මම වර්ග දෙකක් අරන් ඇඳලා පෙන්නන්නම්කො මුලින්ම. ඔන්න ඔහම තියෙනවා. හරිද? ඔයාලට අයිඩියා එකක් ගන්න මම කියලා දෙන්නම්. මේකදී ළමයි මෙන්න මේවා පාට කරන අය ඉන්නවා. ඔන්න ඔහම පාට කරන අය ඉන්නවා. හරිද? තවත් විදිහක් මම මේ ඔයාලට උදාහරණ අරගෙන පෙන්නන්නේ. මේව පාට කරන්න කියන අය ඉන්නවා. මේ ඉස්කෝලේ ටීචර්ස්ලා ඇවිල්ලා කරන දේවල්. හරිද? තවත් තැනක ඔන්න ඔහම පාට කරන අය ඉන්නවා. හරිද? ඔන්නෝම පාට කරන අය ඉන්නවා. කොහොම වුණත් දැන් ඔයාලට මම මේක කියලා දෙන්නේ. ඉස්කෝලෙන් මේක කියලා දෙනවා. ඊට පස්සේ සතිය අරන් යනවා. ටීචර් අපේ ඉස්කෝලේ මෙහෙම කිව්වනේ කියලා. හරිද? මතක තියාගන්න ළමයි ඉස්කෝලේට ඕන විදිහටවත් මට ඕන විදිහටවත් නෙමෙයි ඔයා ඉගෙන ගන්න ඕනේ. ඔයා යන්න ඕනේ මාකින් ස්කීම් එකේ කොහොමද තියෙන්නේ? ප්‍රශ්න පත්‍ර අරන් බලන්න මොන විදිහටද තියෙන්නේ කියලා. මේක ගොඩාක් දෙනෙක් කියන එක. මේක තමයි ළමයි හරි විදිය. මේක තමයි. ඇලේට ඉරි ගහන්න. හරිද? මේ අතටවත් කෙලින් අතටවත් නෙමෙයි. මතක තියාගන්න. මේක ගොඩක් දෙනෙක් කරනවා. තමන් පුරුදු වෙන විදිහට. මම චූටි කාලේ නම් මේ විදිය පුරුදු වුණා කියලා මේ විදියට කරලා හරියන්නේ නැහැ. පාස් පේපර් එකේ තියෙන්නේ කොහොමද? ඔයාලගේ මාකින් ස්කීම් එකේ තියෙන්නේ කොහොමද? ඒ විදිහටයි මම ඔයාලට උගන්වන්න ඕනේ. මොකද ගොඩාක් තැන්වල මේක කරනවා. ඉස්කෝලේ ගියපු ළමයි මට ඇවිල්ලා කියනවා ටීචර් මේ විදිහටනේ කිව්වේ අපේ ටීචර් කියලා. එහෙම කරලා හරියන්නේ නැහැ. මෙහෙමයි කරන්න ඕනේ. මාකින් ස්කීම් එකේ ඔයාලට උගන්වන ගොඩාක් තැන්වල ඔයාලට උන් ප්‍රශ්නේයි ඉස්කෝලවල වලින් මෙහෙම කිව්වා කියලා බය නැතුව කියන්න. ඔයාලට මාකින් ස්කීම් අරන් පාස් පේපර්ස් අරගෙන උත්තර පත්‍රය අරගෙන මම ඔයාලට පෙන්නන්නම් මේ බලන්න මේකේ තියෙන විදිහ කියලා. හරිද? මොකද මට ඕන විදිහට නෙමෙයි මම ඔයාලට ගයිඩ් එක අනුව තමයි යන්න ඕනේ. පාස් පේපර්ස් අනුව තමයි යන්න ඕනේ. ඒක ගොඩාක් තැන්වල කරන වැරද්දක්. හරිද? Tamanට ඕන විදිහට උගන්වන එක. ඒ වගේ තැන්වලට ඕගොල්ලෝ බලාගෙන ඔයාලගේ අනිත් ක්ලාසස් වල ඒ වගේ තැන්වලට යනවා නම් පොඩ්ඩක් මුලදීම ඒක අහගාගෙන ඉන්න. ගොඩාක් තැන්වල කරනවා. මේ මම පෞද්ගලිකව මගේ ළමයිගෙන් අත්දැකපු දෙයක්. ගොඩක් තැන්වල මේ වගේ දේවල් කරනවා. මේ වලට ළමයි ලකුණු කැපෙනවා. කැපෙනවා ලකුණු. හරිද? චූටි මේ පොඩි දේවල් ඔයා 73 ඉන්නවා නම් 75ට ලකුණු 2යි. මේ වගේ චූටි තැන් වලින් ඔයාලගේ ලකුණු කැපෙන්න පුළුවන්. හරිද? ඒ නිසා මේ ඕලෙවල් නෙමෙයි. හරිද? ඒ නිසා ඔයාලට මේ පොඩි තැනේ ඉඳන් කියලා දෙන්නේ. හරිද? ඒක මතක තියාගන්න. හරි. මම හිතනවා අයිඩියා එකක් එන්නේ නැති කියලා. ඒ නිසා හොඳට බලන්න. ඔයාලට මුලින්ම මම කියනවා පාස් පේපර්ස් අරගන්න කියලා. මොකද මම උගන්වන කොටස් වලින් ඔයාලට ඒ වෙලාවෙම ප්‍රශ්න ලියන්න දෙනවා. හරිද? හරි. කොහොමද? එන්න දැන් මේක. අරක මට කියන්න ඕන උනා ඔයාලා. ඔයාලා දැනගන්න බෑනේ මේ A levels වල දේවල් ටික. මේකට එන්න අපේ ක්ලාස් එක ඇයි ඔයා තෝරගන්න ඕනේ? අපේ යන්නේ ළමයි මුලින්ම තියරි. ඊට පස්සේ තියෙනවා මොඩියුල් පේපර්ස්. ළමයි මේවා පළවෙනි ඒ කියන්නේ ඔක්කොම තියරි ටික ඉවර වෙනවා පේපර් දෙන්නේ නැහැ. පළවෙනි පාඩම ඉවරයි පේපරයක් දුන්නා. දෙවෙනි පාඩම ඉවරයි ඒකට අදාළ පේපරයක් දුන්නා. තුන්වෙනි පාඩම ඉවරයි ඒකට අදාළ පේපරයක් දුන්නා. මාස 4ක් ගියා ඔය පාඩම් තුන උගන්නන. ඒ පාඩම් තුනම දාලා අවසානයේ එක පේපරයක් දෙනවා. හරිද? අන්න ඒ වගේ ළමයි
මම බාසි නිතරම අහන ප්‍රශ්නයක්. ඒ නිසා මම උත්තර දෙන්නම්. මම දැක්ක බාසි මේක අහලා තිබ්බා කලින් උත්. ඒ නිසා උත්තර දෙන්නම්. මිස් ප්‍රයිවට් ඒ ලෙවල් කරන එක අවුලක් නෑ නේද ස්කූල් යන්න නැතුව. ෆස්ට් ට්‍රයි එක නිසා මිස් ප්‍රයිවට් දාන එක කමක් නෑ නේද? ප්‍රයිවට් දාන්නේ කොහොමද කියලා දෙන්න. ඒක කියලා දෙන්නම්. මට බාසි සුට්ටක් වෙලා දෙන්න. මම මේක කියලා දීලා ඔයාලට මේ පැත්තට යන්න කලින් ප්‍රයිවට් දාන්න හැටි කියලා දෙන්න. හරිද? හරි. කොහොම වුණත් ඔයාලා පේපර්ස් ලියන්න ඕනේ මේ බොරුවට අවසාන කාලේ මේ පේපර් ක්ලාස් කියලා. එහෙම ළමයි ගන්නෙ නැහැ. මම පේපර් ක්ලාස් ගන්න ඇත්තටම එක්සෑම් එකට නිකන් මාස දෙකක් විතර තියලා. මේ මාස දෙකක් ඇතුළත ඔයා පේපරයක් ලියන්න පුරුදු වෙන්න ඕනේ නැහැ. ඔයා මුල ඉඳන් පේපරයක් ලියන්න පුරුදු වෙන්න ඕනේ. මාස දෙකක් තියලා මේ පේපර් ලියන්න මේ හාස්කමක් වගේ. එහෙම බෑ. මුල ඉඳන්ම පේපරයක් ලියන්නේ කොහොමද? මුල ඉඳන්ම ප්‍රශ්නයකට උත්තරයක් ලියන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා. ලකුණු දාන විදියක් කියලා දෙනවා. මං හිතන්නේ මෙතන අපේ පරණ එක්කෙනෙක් ඉන්නවා නේද? එක්කෙනෙක් හිටියා. නෑ එයාලා ලෙෆ්ට් වෙලා නේද? පරණ එක්කෙනෙක් හිටියා. හරි අපේ එයා ලෙෆ්ට් වෙලා. ෆස්ට් පළවෙනි කණ්ඩායම එක්කෙනෙක් හිටියා. මට හිතන්නේ එයා ලෙෆ්ට් වෙලා කොයිද මොකක් හරි වෙලා. කොහොම වුණත් ළමයි හැම කෙනෙක්ටම එහෙමයි. හැම අවුරුද්දකම එහෙමයි. හැම බැච් එකකටම එහෙමයි. අදාළ කොටස කරා ඒකෙන් ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම දෙන්න. හරිද? ඒක නිසා මතක තියාගන්න වෙනම මේ පේපර් ක්ලාස් අර ක්ලාස් මේ ක්ලාස් කියලා ඔයාලට අන්තිම කාලෙදි ගන්නෑ. මුලින්ම ඔයාලා පේපර් එකට හරියට ලියන්නේ කොහොමද කියන එක දැනගන්න ඕන නිසා. හරිද? ඊට පස්සේ ළමයි පාස් පේපර්ස්. මේ පාස් පේපර්ස් ඔයාලා මුලින්ම අරගෙන තියාගන්න. ගොඩාක් දෙනෙක් කරන දෙයක් තමයි 26යි එක්සෑම් ඉවරුනාට පස්සේ ගන්නම්කො. ඊට පස්සේ 28 කරන කෙනෙක් නම් 27යි ඉවරුනාට පස්සේ ගන්නම්කො. එහෙම ගන්න එපා. මම ඔයාලට ඒක print කරලා දෙනවා. හරිද? දැන් පාස් පේපර් එක ගන්න 25 වෙනකම් තියෙනවා. බය වෙන්න එපා. 27 කරන කෙනෙක් නම් 26 පාස් පේපර් එකත් ඔයාලගේ ගෙදරටම එවනවා ළමයි. 28 කරන කෙනෙක් නම් 27 පාස් පේපර් එකත් ඔයාලගේ ගෙදරටම එවනවා ළමයි. 27යි ඉවරුනාට පස්සේ. දැන් අහන්න එපා 27යි කරන අය අපිට දැම්ම 27 එක ගෙන්න ගන්න බැරිද කියලා. ගෙන්න ගන්න බෑ. හරිද? කොහොමවත් පාස් පේපර්ස් මුලින්ම අරන් තියාගන්න. ඔයාලගේ අදාළ පාඩම ඉවරුනාම ඒ පාඩමට අදාළ අවුරුදු 10ක් විතර පස්සට අපි පාස් පේපර්ස් කරනවා. හරිද? ඊට පස්සේ ටර්ම් ටෙස්ට් ඉතින් මම කිව්වේ මාස 3න් 3ට ටර්ම් ටෙස්ට් කොහොමද තියෙනවා. හරිද? රිවිෂන් එක ඔයාලට තියෙනවා. ඔයාලගේ අන්තිම මාස 4 5 වගේ ඇතුළත ඔයාලගේ රිවිෂන් ක්ලාසස් පටන් ගන්නවා. මුල ඉඳන් සැර ගාලා කියලා දීලා යනවා. හරිද? ඒක නිසා කොහොමත් ඔයාලට 3 පාරක් විතර ක්ලාස් එක ඇතුලේ එකම දේ ආය ඔයාලට ඉගෙන ගන්න හම්බ වෙනවා. හරිද? මොකද අලුත් කණ්ඩායම් පටන් ගද්දී අපේ පරණ කණ්ඩායම් වලට නොමිලේම අලුත් කණ්ඩායමට ඇවිල්ලා ඒවා අහගෙන ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක තමයි පරණ කණ්ඩායම් වල තියෙන විශේෂත්වය. දැන් එතකොට ඔයාලා අද ඉඳන් පරණ අය වෙනවා. ඔයාලට ඊට පස්සේ අලුත් කණ්ඩායම් වලටත් ඇවිල්ලා නොමිලේම අහගෙන ඉන්න පුළුවන් මේ දැන් කරන් යන එක කරන ගමන්. ඒක නිසා කොහොමද ඔයාලට එක්සෑම් එකට යන්න කලින් එකම පාඩම 3-4 පාරක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒක හැම අවුරුද්දෙම එහෙමයි. ස්ටේජ් ගණන් ඔයාලට එක්සෑම් එකට සතියක් කියලා සාමාන්‍යයෙන් මේක ප්‍රසිද්ධිය කියන්න හොඳක් නෑ. දැන්ම සති දෙකකින් පන්ති නවත්තනවානේ. සතියක් වගේ කියලා ළමයි හොර රහසේ මේක කියන්නේ. හරිද? ඔයාලට කරනවා ආයේ මොකද්ද? ස්පීඩ් ගණන් එකක් ආයේ ඉතින් දුවන්නව දෙනවා. ගෙදර දුවන්නව. හරිද? ඒක මතක තියාගන්න. මේකට සතියක් සති දෙකක් වගේ තියලා ඔයාලට ෆුල් ආයේ කවර් කරලා දෙනවා. MCQ එක ප්‍රශ්න පත්‍ර ටික ඔක්කොම ටික කවර් කරලා දෙනවා. එන අනුමාන ටික ඔක්කොම කරන්නේ මේ ස්පීඩ් ගණන් එකේ තමයි. ඊට පස්සේ මේ good biology කියන එක හොයත් සීක්‍රට් එකක්. දැම්ම කියන්නේ නැහැ. හරිද? මේක එක්සෑම් ලඟ වුණාම කියන්නම්. මොකද මේවා ඔයාලගේ YouTube channel එකේ මගේ අප්ලෝඩ් වෙනවා. ඔයාලගේ group වල share වෙන නිසා මේක දැම්ම කියන්නේ මේක ඔයාලට දෙන tag එකක් කියලා හිතන්නකෝ. දැන් හිතන්න බෑ මේ paper එක අතර ගෙනලා දෙනවා කියලා. අතර ගෙනලා දෙන්නේ නැහැ. මේක tag එකක් කියලා හිතාගන්න හැම අවුරුද්දෙම එහෙම. හරිද? ඒක තමයි good biology කියලා කියන්නේ. ඒක secret එකක්. ඔයාලා exam කරන අවුරුද්දේදී ඔයාලට ඒක හම්බ වෙනවා. හරිද? හරි. ඊට පස්සේ ඉතින් එහාට එන්න කලින් ප්‍රයිවට් ගැන කතා කරන්න. හම්බේ ප්‍රයිවට් කරන්න ලක්ෂ 10ක් විතර වියදම් වෙනවා. අනේ ළමයි බොරු. බය නැතුව ප්‍රයිවට් කරන්න ප්‍රයිවට් කරන අය. හරිද? ඔයාලට ඉස්කෝලේකට යන්න පුළුවන් කමක් තියෙනවා නම් ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ යන්න බැරි කමක් තියෙනවා නම් ළමයි මොකක් හරි හේතුවක් මත ප්‍රයිවට් කරන්න කිසිම ගැටලුවක් නැහැ.
ඔයා මොන විශ්වවිද්‍යාලයට ගියත් ඔයා ප්‍රයිවට් කරා කියන එක කොහෙම තැනකදීවත් සඳහන් වෙන්නේ නැහැ. හරිද? ඔයාලා අන්තිමට විභාග දෙපාර්තමේන්තුවෙන් ගන්නවා ඔයාගේ සහතිකය. ඒ සහතිකය ගද්දී ඔයාලට ඔයා මොකද්ද කරපු ඉස්කෝලේ කියලා වැටෙන්නේ නැහැ ළම. ඔයාගේ රිසල්ට් ටික විතරයි වැටෙන්නේ. හරිද? ඔයා කොයි හරි තැනක ඔයාගේ රිසල්ට් එක දානවා නම් ඉස්කෝලේ මොකද්ද කියලා දාන්නේ නැහැ. රිසල්ට් එක තමයි දාන්නේ. හරිද? ඒ නිසා ප්‍රයිවට් කරන්නේ රුපියල් විෂයන් තුනටම රුපියල් 750ක් විතර යන්නේ ළමයි. විෂයන් තුනටම සාමාන්‍යයෙන් එක්සෑම් එකට මාස 3කට විතර කලින් ඔයාලට ඇප්ලිකේෂන් දාන්න එනවා. ඒවා මම ඔයාලට පිළිවෙලට කියලා දෙන්නම්. මෙදා අවුරුද්දයටත් පිළිවෙලට කියලා දුන්න දාන විදිය මොන වෙබ්සයිට් එකටද යන්නේ, කොහොමද ගෙවන්නේ, මොනවද කරන්න තියෙන්නේ. හැමදේම ඔයාලට වීඩියෝ එකකින් කියලා දෙනවා, බය වෙන්න එපා. කොහොම වුණත් රුපියල් 750යි ළමයි යන්නේ ප්‍රයිවට් කරනවා නම්. හැබැයි ගෙදර ඉඳන් වැඩ කරන්න ඕනේ සිතටම. මොකද ඉස්කෝලේ යන ළමයිට නිතරම පොත ගැටෙනවා. මේ මනෝවිද්‍යාව සංකල්පන්නේ නිතරම පොත ගැටෙනවා, නිතරම යහළු එළියන්ව හම්බ වෙනවා, අනිත් අය කරන දියා පේනවා. මේවා අපි දන්නේ නැතුවට මේ පොඩි පොඩි සංකල්ප. හරිද? එතකොට මොලේ පටපට ගාලා මොකද වෙන්නේ? අරයා කරනවා, මාක් කරන්න ඕනේ. ගෙදර ආවම මට තව ගොඩක් කරන්න තියෙනවා නේද කියලා හිතෙන. හරිද? ඉස්කෝලේ යන්න පුළුවන් කෙනෙක් නම් යන්න. යන්න බැරි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගෙදර ඉඳන් ප්‍රයිවට් කරන්න. හැබැයි හිත එක තැනක තියාගෙන. හරිද? අද කරනවා 10ට විතර නැගිටිනවා. එහෙම බෑ. ඔයා නැගිටින වෙලාවට නැගිටින්නේ ඉස්කෝලේ යන ළමයිගේ ඉස්කෝල පටන් ගන්නවනේ 7:00ට 7:00 ඕනේ 8ට නැගිටින්නකො. 8 ඉඳන් බය නැතුව 1 වෙනකම් වැඩ කරන්න. හොඳටම ඇති. හරිද? කරන්න තියෙන ටික හරියට කරන්න. ප්‍රයිවට් කරත් එකයි ඉස්කෝලේ ගියත් එකයි. හරිද? ඒ නිසා ප්‍රයිවට් කරන්න බය වෙන්න එපා. එක්සෑම් එකට මාස 5ක් වගේ තියලා කොහොමද ප්‍රයිවට් ඇප්ලයි කරන්නේ, මොනවද තියෙන්න ඕන දේවල්, ඒ හැම දෙයක්ම ඔයාලට වීඩියෝ එකකින් හැම දෙයක්ම ස්ක්‍රීන් ෂෙයා කරලා ඔක්කොම කරලා පෙන්නනවා. ඔයාලා මගේ channel එකට ගියා නම් මෙදා අවුරුද්ද ආයෙත් මම වීඩියෝ එක දාලා කියනවා කොහොමද කරන්න කියන එක ගැන. ඒ නිසා ප්‍රයිවට් කරන අය බය වෙන්න එපා ප්‍රයිවට් කරන්න. චුට්ටක් අත උස්සන්න බලන්න ප්‍රයිවට් කරන්න හිතන් ඉන්න අය. මොකද ප්‍රයිවට් කරන අය ගැන තමයි වැඩි සැලකිල්ල දක්වන්නේ. ඉස්කෝලේ අයට විතරම වෙනවා. ප්‍රයිවට් අය ගැන මේ නේද? ප්‍රයිවට් අය අල්ලගෙන තියාගෙන ඉන්නවා. කීව දෙනෙක් ඉන්නවා නේද ප්‍රයිවට් කරන්න. හොඳයි මම දැනගෙන ඉන්නකෝ හොඳයි ළමයි. මොකද හිත පට ගාලා එහෙම යනවා. හරිද? අද බෑ අප්පා හිතම කරනවා. ඔහොම එහෙම යනවා. ඒ අයට විශේෂයෙන් අල්ලගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට ඊට පස්සේ මම හිතනවා උත්තරේ හම්බ වෙන්න ඇති කියලා. ඒක ඇහුවේ මගෙන් බාෂි. බාෂි ඒක හරි නේද? මම නම් කියනවා හරිද දන්නේත් නෑ ළමයි. රුපියල් 750ක් වගේ තමයි බාෂි යන්නේ. ඊට වඩා යන්නේ නැහැ. හරිද? මම හිතනවා උත්තරේ හම්බ වෙන්න ඇති කියලා බාෂිට. හම්බ වෙලා. හරි. ඊට පස්සේ ළමයි ඔන්න තියෙනවා නීති පීඨයට සුදුසු විෂයන්. තමයි ඔයාලා විශ්වවිද්‍යාලය යනවා නම් ඔයා නීති පීඨයට යන කෙනෙක් නම් ඔයාලට කරන්න ඕන විෂයන් තියෙනවා, කරන්න ඕන නැති විෂයන් තියෙනවා. කොහොම වුණත් ඔයාලට පේනවා ඇති කාණ්ඩාංක 1 කාණ්ඩාංක 2 කියලා මම විෂයන් දාලා තියෙනවා. අන්නේ විෂයන් වලින් ඔයා කැමති විෂයන් 3ක් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහා පැත්තට ගියාම නීති පීඨයට සුදුසු නොවන විෂයන් කියලා විෂයන් ටිකක් තියෙනවා. ඔයාලට තේනවද බලන්නකෝ. සංගීතය, චිත්‍රකලා, නර්තනය, ගෘහ විද්‍යාව, ක්‍රීඩා විද්‍යාව, ව්‍යාපාර සංවර්ධනය මේ වගේ දේවල් කරන්න බෑ ළමයි. මොකක් යද්දි? නීති පීඨයට යන්න. හරිද? ඔයාලා නිකන් වෙන මොකක් හරි දෙයකට යනවා නම් මනෝවිද්‍යාව, අපරාධ විද්‍යාව, සමාජ විද්‍යාව මොකක් හරි වෙන පැත්තකින් යන කෙනෙක් නම් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නීති පීඨයට යන කෙනෙක් නම් අන්න අර කියන විෂයන් ටික කරන්න එපා. ඔයාලට මේ පළවෙනි කාණ්ඩේනුයි දෙවෙනි කාණ්ඩේනුයි විෂයන් තෝරගන්න පුළුවන්. ඔයාලට විෂයන් ගොඩක් දීලා තියෙනවා. මේ වලින් කැමති විෂයන් ටිකක් තෝරගන්න පුළුවන්. ඒකෙදි ඔයාලට මේ දේ මම පොඩ්ඩක් කියන්නම්. හරිද? මේ දේ කියන්නම්. මේවා සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. හොඳේ. ඔයාලා ගිහිල්ලා බලන්න වනිස් ක්ලාසස් වලට කියනවාද කියලා. හැම වෙලේම ප්‍රැක්ටිකල් විෂයන් තෝරගන්න ළමයි. හරිද? ප්‍රැක්ටිකල් විෂයන් තෝරගන්න. ඔයාට නිකන් හරි විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා කියන්නේ මොකක් හරි හේතුවක් මත ඔයාගේ ස්කිල් එක හදාගෙන කොහොමද ඔයා
ඉදිරියට ඔයාගේ වැඩ කටයුතු ටික ගෙනියන්න පුළුවන් කියන විෂයක් තෝරගන්න. මම මෙහෙම විෂයක් ගන්නවා. ලොජික් වගේ සබ්ජෙක්ට් එකක්, මීඩියා, පොලිටිකල්. ඔයාලට NVQ එකක් කරලා නැත්නම් බාහිර උපාධියක් කරලා මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. හරිද? ICT, ජියෝග්‍රැෆි වගේ සබ්ජෙක්ට්. නිකන් මේව ගන්නකොට බෞද්ධ ශිෂ්ටාචාරය, බුද්ධ ධර්මය, කතෝලික ධර්මය, ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය ඔහොම තියෙනවානේ. හරිද? මේවා ළමයි සබ්ජෙක්ට් ලේසි. හරිද? මං කියන්නම් ඕක. හරි. සබ්ජෙක්ට් ලේසි. බොරු කියන්න ඕනේ නැහැ. Z එකත් අඩු. Z එකත් අඩු. වැඩි නෑ. හරිද? හැබැයි මතක තියාගන්න ඔයාලා ප්‍රැක්ටිකල් විෂය. හරිද? හිතන්නකො බෞද්ධ ශිෂ්ටාචාරය වගේ එකක් කරලා ඔයා පන්සලේ ලොකු හාමුදුරුවෝ වෙන්න යනවාද? එහෙනම් යා කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කතෝලික ශිෂ්ටාචාරයේ ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයේ කොල්ල ඔයා පල්ලියේ ෆාදර් වෙන්නද? එහෙනම් කරන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? හැම වෙලේම ප්‍රැක්ටිකල් විෂයන් තෝරගන්න. මේව ඔයාලගේ අනාගතයට ගොඩක් වැදගත්. මොකද ළමයි ඔයාලා අර පඳුරකට ගලකින් ගැව්වත් නැත්නම් පඳුරකට පයින් ගැව්වත් ඩිග්‍රී තියන අය හැමතැනම ඉන්නවා. ඒ කියන්නේ මම මගේ ගැනීමත් නවත්තලා නැත්නම් ළමයි පළවෙනි ඩිග්‍රිය තියාගෙන ඔයාලට උගන්වන්න පුළුවන්. ඒත් මම දෙවෙනි ඩිග්‍රියකුත් ගන්නවා. මම පළවෙනි ඩිග්‍රිය ඉවර කරාට පස්සේ ඒකෙන් මට හිතුණා මම මාස්ටර්ස් පටන් ගන්නවා මේ ගමන්. ඇයි දැන් හැම කෙනෙක්ටම උපාධියක් තියෙනවා ළමයි. හැම කෙනෙක්ටම. ඒක ගවර්න්මන්ට් වේවා ඒක ප්‍රයිවට් වේවා. හැම කෙනෙක්ටම උපාධියක් තියෙනවා. ඔයාලගේ ස්කිල්ස් ඔයාලා හදා ගන්න ඕනේ. ඉංග්‍රීසි නොලෙජ් එක හදා ගන්න ඕනේ. IT හදා ගන්න ඕනේ ඔයාලගේ. ඊට පස්සේ ඔයාලගේ මේ ලොජික් වලින් උගන්වන තාර්කික හැකියාව, නිර්මාණශීලීත්වය මේවා හදා ගන්න ඕනේ. චුට්ට මේවා හදා ගන්න ඕනේ. නැත්තම් හැම කෙනාටම දැන් ඩිග්‍රී තියෙනවා. ඒක නෙවෙයි කෑ ගන්න. පාරවල් වල අපිට ඩිග්‍රී තියනවා රස්තාවල් දෙන්නේ නැහැ කියලා. කවුරුත් රස්තාවල් දෙන්නේ නැහැ. රජයෙන් කාටවත් රස්තාවල් දෙන්නේ නැහැ ළමයි. අපි තමයි අපිව ඩෙවලොප් කරගන්න ඕනේ. අපි තමයි අපිව ගොඩනගා ගන්න ඕනේ. ඒක මතක තියාගන්න. හරිද? අපි නිකන් මේ ඉගෙනගෙන විතරක් අපිට මේ හොඳ තැනකට රස්තාවක් හම්බ වෙයි කියලා බලන් හිටියා කියලා එහෙම රස්තා හම්බ වෙන්න කවුරුත් ඔයාලට එහෙම රස්තා දෙන්නේ නැහැ. ඔයාලා හිතන්නේ විශ්වවිද්‍යාලයකින් අවුරුද්දකට 500ක් විතර එළියට එනවා එක අපි හිතමු එක ෆැකල්ටි එකකින් 500ක් විතර එළියට එනවා. හරිද? ඔය ෆැකල්ටිස් තව විශ්වවිද්‍යාල කීයක තියෙනවද? තව ප්‍රයිවට් යුනිවර්සිටිස් නැත්නම් ප්‍රයිවට් කැම්පස් කොච්චරද තියෙනවද? ඔය වලින් කී දෙනෙක් එළියට එනවද? කී දෙනාටද රස්සා හම්බ වෙන්නේ? හරිද? මොකද ලංකාවේ ඔය ඔච්චරට හරියන ඔච්චරක් රස්සා දෙනවද? හා 25000 විතර රස්සා එකපාර දෙන්න තියෙනවද? නැහැ. මේකට ඔයාලගේ කුසලතා ස්කිල්ස් වැඩගත් වෙනවා. ඒව ඔයාලට හදාගන්න විදිහ ඉස්සරහට කියලා දෙන්න. ඊට ඉස්සරහට කියලා දෙනවා මේ A levels වලට අමතරව දේවල්. මතක තියාගන්න. මේක ඔයාලා අම්මලා තාත්තලා වාට කියලා දෙනවා ඇති මේවා එහෙම පිට කෙනෙක්ට කියලා දැන් මම ඔයාලගේ ක්ලාස් ටීචර් වෙන්නේ. එහෙම ටීචර් කෙනෙක් කියලා දෙන්නේ නැහැ. A level විතරයි කියලා දෙන්නේ. මතක තියාගන්න. හරිද? මේක හැම අවුරුද්දෙම මම කියන දෙයක්. දැන් ඒක හොඳටම වැඩි. හරිද? ඊට පස්සේ එහා පැත්තට ගියාම ළමයි මම ඊට කලින් මගෙන් අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. සයන්ස්සා අනේ මිස් පොඩ්ඩක් කියන්නකෝ ක්‍රීඩා කෝච් කෙනෙක් වෙනවා නම් මොනවද කරන්න ඕන විෂයන්? මේ පුතා ඔයා කොහොමත් කෝච් කෙනෙක් වෙනවා නම් ඔයාගේ ඇත්ලටික් ටික කොහොමත් හරිගස්සගෙන යන්න ඕනේ. හරිද? ඔයා විෂයන් තුනක් කරන්න. ඔයාට මේ මෙහා පැත්තට ගියාම නීති වේදයේ උපාධියට අමතරව ඔයාට තර්ක ශාස්ත්‍රය හදාගලා යන්න පුළුවන් ගොඩාක් උපාධි පහත දැක්වෙනවා කියලා තියෙන්නේ මෙහා පැත්තේ. පල්ලෙහාට ගියාම අන්න එතන ඔහම පල්ලෙහාට ගියාම 1 2 3 19 වෙනි එක. මේ පොයින්ට්ස් වල 19 වෙනි එක තියෙනවා ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය ස්පෝර්ට්ස් සයන්ස්. ශ්‍රී ජයවර්ධනපුර සබරගමුව ළමයි කැලණියෙත් ඕක තියෙනවා. මම හිතන්නේ දැන් වෙද්දි කැලණියෙත් ඕක තියෙනවා. මම දන්න තරමින්. එතකොට ඔයා මේකට තමයි යන්න ඕනේ. හරිද? ඔයාගේ ෆැකල්ටි එකට යන්න මේක. හරිද? ඔයා A level වල කරන්න ඕනේ මේ ෆැකල්ටි එකට යන්න. මොකද්ද? Z එක හදා ගන්න ඕනේ. මම ඔයාලට මේකට ඕනේ Z එකක් දාන්නම් ළමයි වෙනම PDF එකක් කරලා ඔයාලට එතකොට තවත් අයිඩියා එකක් එයි. මේකට එන විදිහට
ඔයා Z එක හදා ගන්න ඕනේ. Z එක තියෙනවා නම් ඕන දැනකට යන්න පුළුවන්. අන්න ඒකට තමයි හොඳ සබ්ජෙක්ට් තුනක් ගන්න කියලා කියන්නේ. තේරුණාද? සෙහන්ස්සා මං හිතන්නේ මගෙන් ඒක අහලා තිබ්බේ. සෙහන්ස්සා. ඔයා කැමති සබ්ජෙක්ට් තුනක් කරන්න. ඔයා ඉකොන් වගේ සබ්ජෙක්ට් එකක්, මීඩියා, ලොජික් වගේ සබ්ජෙක්ට් කරනවා නම් හොඳයි. හරිද? මේ ඊට අමතරව අපිට කරන්න පුළුවන් ඔයා සබ්ජෙක්ට් තුන හොඳ ඉසෙට් කියන සබ්ජෙක්ට් තුනක් තෝරගන්න. ඉසෙට් එක හදා ගන්න ඔයාලට කෙලින්ම ස්පෝර්ට් සයන්ස් වලට යන්න පුළුවන් විදිහට. මම හිතනවා සයන්ස්ට තේරෙන්නේ නැති කියලා. මොකද අපේ ලංකාව ඇතුලේ ළමයි තාම දියුණු වෙලා නැහැ සබ්ජෙක්ට් නේද? අපේ උපාධියට ගැලපෙන සබ්ජෙක්ට් තෝරගන්න අපේ ලංකාවේ තාම දියුණු වෙලා නැහැ. එච්චර සබ්ජෙක්ට් ප්‍රමාණයක් තාම නැහැ. හරිද? ඔයාලට පේනවා ඇති නීති මේ පීඨයට යනවට අමතරව වාට යන්න පුළුවන් කෝසස් ගොඩාක් තියෙනවා ළමයි. දැන් වෙද්දි මීට වඩා වැඩි. මතක තියාගන්න. මොකද දැන් වෙද්දි ගොඩාක් කෝසස් ඇවිල්ලා තියෙනවා විශ්වවිද්‍යාල ඇතුළට. ඊට පස්සේ ඔයාලට වෙනම විභාග ලියලා යන්න පුළුවන් කෝසස් ඇවිල්ලා තියෙනවා ඊට වඩා. ඒ නිසා දැන් වෙද්දි මීට වඩා කෝසස් වැඩි. ඔයාලා විශ්වවිද්‍යාලයට යන කොහොම කරත් මේක ඔයාලට ලොජික් කරනවා නම් ඔයාලා මේ වලට ඉතාම ලේසියෙන් යන්න පුළුවන්. බලන්න මෙතන ගොඩාක් තියෙනවා. හරිද? ශාස්ත්‍රවේදී උපාධිය. ඒ කියන්නේ BA Bachelor of Arts විදිහට යන්නේ. හරිද? BA එකක් ශාස්ත්‍රවේදී උපාධිය. ඊට පස්සේ කළමනාකරණ අධ්‍යාපනය. අධ්‍යයනය management studies. ඊට පස්සේ sannivedana අධ්‍යයනය. මීඩියා පැත්තෙන් යනවා නම් sannivedana අධ්‍යයනය හා ජනමාධ්‍ය. ඔය වගේ ගොඩාක් තියෙනවා පුවත්පත් කලාව හා sannivedanය, සාම හා ගැටුම් නිරාකරණය. මේ සාම හා ගැටුම් නිරාකරණය නීතිය පැත්තෙන් යන එකක් කියලා ඔයාලා දැනට පොඩියට මතක තියාගන්න. භාෂා පරිවර්තන අධ්‍යයනය, අපරාධ විද්‍යාව, ආසවෙ ඉස්සරහට මේකේ පොඩි පොඩි කෑලි තියෙනවා අපරාධ විද්‍යාව සම්බන්ධයෙන්. ආසවෙ යන්න මනෝවිද්‍යාව, ජාත්‍යන්තර සමදතා, පුරාවිද්‍යාව, සංඛ්‍යාලේඛන ඔන්න ඔය වගේ ළමයි ගොඩාක් දේවල් දාලා තියෙනවා. අන්තරට ගියාම තව තියෙනවා දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, දර්ශනය, මානව ශාස්ත්‍රය වගේ ගොඩාක් දේවල් තියෙනවා ළමයි. ඔයාලා ලොජික් කරලා යන්න පුළුවන් තැන්. හරිද? ලොජික් කරලා යන්න පුළුවන් තැන්. ඒක මතක තියාගන්න. මේ හොඳ ඉසෙඩ් එකක් තියෙනවා නම් ඔයාලට ලේසියෙන්ම යන්න පුළුවන්. ඉසෙඩ් එක හදන්න තමයි ලොජික් ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ ඔන්න උසස් පෙළ ආර්ට්ස් කිරීමෙන් ඔබට ලැබෙන රැකියා අවස්ථා. ඔයා උසස් පෙළට ආර්ට්ස් කරාට පස්සේ ඔයාට මොන වගේ රැකියා අවස්ථාද හම්බ වෙන්නේ මේ අපි ඉන්න සමාජය ඇතුලේ. ඔන්න තියෙනවා මහාචාර්යවරයෙක්, ප්‍රොෆෙසර් කෙනෙක්, විනිශ්චයකාරයෙක්, මහේස්ත්‍රාත්වරයෙක්, නීතිපති, අමාත්‍යාංශ ලේකම්, ප්‍රාදේශීය ලේකම්, නීතිඥවරයෙක්, බැංකු කළමනාකරුවෙක්, සිවිල් සේවකයෙක්, තානාපතිවරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකයෙක්, විචාරකයෙක්, පුවත්පත් කලාවේදියෙක්, සංගීතඥයෙක්, කැමති දෙයක් ඔයාට වෙන්න පුළුවන්. මෙතන තව තියෙනවා ළමයි. මෙතන මේ දානවා නම් තියෙනවා එහෙනම් ලිස්ට් එකක් දාන්න. උපදේශකවරයෙක් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේ ඔක්කොම කට්ටිය යන්නේ මොකෙන්ද? ආර්ට්ස් කරලා. මතක තියාගන්න. කලා විෂය ධාරාව කරලා තමයි යන්නේ. මේක මතක තියාගන්න. මේක හරි පොඩි දෙයක්. ඒ කියන්නේ මම කිය මනෝවිද්‍යාවේ PhD දක්වා යනවා නම් ඔයාලට සයිකියාට්‍රිස්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්. පොඩි පොඩි තියෙනවා. පොඩි පොඩි නෙමෙයි ලොකු ලොකු එක්සෑම් තියෙනවා. කරලා ඔයාලට ඒ තැනට උනත් යන්න පුළුවන් ළමයි. මතක තියාගන්න. අන්තික තමයි ඔයාගේ ඩිග්‍රී එකට අමතරව ඔයාට තව ස්කිල්ස් හදාගන්න ඕනේ කියන එක. සාමාන්‍යයෙන් මට නිකන් කියන්නකෝ ඕගොල්ලෝ දන්න ප්‍රසිද්ධ නාලිකාවල අපි දන්නේ නිවේදකයෝ ඉන්න ළමයි. චතුරාල්වේස්, ඊට පස්සේ තව කවුද ඒ වගේ රංගන ඉන්නවා, සමුදිත ඉන්නවා. සාමාන්‍යයෙන් කොහොමද එයාලගේ සැලරි එක මොන කොච්චරක් වගේද? ඔයාලා හිතන විදිහට මට කියන්න බලන්න. කොහොම මැසේජ් එකක් දාන්න බලන්න. ඔයාලා හිතන විදිහට එයාලගේ සැලරි මොන වගේද? හිතන විදිහට නිකන් දාන්න බලන්න. ඔව්. ඔයාලගේ chat එක ඕපන් කරලා තියෙන්නේ දාන්න බලන්න මට. කොච්චරක් විතර සාමාන්‍යයෙන් සැලරි එකක් හම්බ වෙනවද? ඕ පුළුවන්. කවුද මෙයාලා තියෙන්නේ? අදීෂා. නැත්තම්
ආර්ට්ස් කරලා ඔයාලට තරග විභාග යන්න තියෙනවා ගිහිල්ලා කරන්න පුළුවන්. 60000යි ලක්ෂයයි අතර වගේ. හෝ 60000යි ලක්ෂයයි අතර වගේලු නෑ ළමයි සාමාන්‍යයෙන් මාසෙට ලක්ෂ 10 ලක්ෂ 8 ඊට වඩා ගන්න ඉන්නවා මම නම් කියන්නේ ලක්ෂ 20ක් විතර ගන්න ඉන්නවා. ඇයි? මෙයාලගේ නොලෙජ් එක වැඩි. මෙයාලා ආර්ට්ස් කරලා තියෙන කට්ටිය ඉන්නවා මෙතන නොලෙජ් එක වැඩි. ඉගෙන ගන්න ඕන පැති ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. ඔයාලා දන්නේ නැති වුණාට. ඒකනේ මේ අනිත් නාලිකා වලට ගන්න මෙයාලට යන්න අවස්ථාව තිබිලා මෙයාලව රැකගන්න ඒ නාලිකා වලින් මෙයාලට ගොඩාක් ලොකු ගාණක් ගෙවනවා ළමයි. හරිද? නැත්තම් අනිත් නාලිකා වලින් ගන්න බලාගෙන ඉන්නේ ඊට වඩා හොඳ ලොකු ගාණක් ගෙවලා. හරිද? ලක්ෂ 20 පවා යන අය ඉන්නවා. ඇයි? එයාලගේ ස්කිල්ස් හදාගෙන. ඉගෙනීමට අමතරව ස්කිල්ස් හදාගෙන. හරිද? කොහොම වුණත් ආර්ට්ස් කරලා යන්න පුළුවන්. හරිද? ආර්ට්ස් කරලා ඔයාගේ ස්කිල්ස් ටික හදාගත්තා නම් මේතනට යන්නේ ඉතින් නැති. හරිද? එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න පුළුවන්. ඔයාලට පොඩි පොඩි එක්සෑම් තියෙනවා. ඔයාලගේ ඩිග්‍රියට අමතරව එක්සෑම්ස් තියෙනවා. දැන් ටීචර් කෙනෙක් වෙනවා නම් එක්සෑම්ස් තියෙනවනේ තව කරන්න. තරග විභාග තියෙනවනේ. අන්න ඒ වගේ තරග විභාග තියෙනවා. ඔයාගේ ඩිග්‍රිය ගන්න ඒ හා සමගාමීව යන එකට. හරිද? ඊට පස්සේ ඇයි ඔයා ලොජික් තෝරගන්න ඕනේ? දීලා තියෙනවා. මේක තමයි කලා විෂය ධාරාවේ තියෙන වැඩිම Z එක. Z එක හදාගන්න ඕනේ ඔයා කැම්පස් යන්න. ඒකයි මෙතනින් කරන්නේ. සාර සවිවරම් ලබා ගැනීමට පහසුයි. ඔයාට නිකම් වුණත් ඔයාට හොඳ එකක් තියෙනවා නම් ඔයාට නිකම්ම කිසිම බයක් නැහැ. ඔයාව අනිවාර්යෙන් කැම්පස් තේරෙනවා. විශ්වවිද්‍යාලයේ පාඨමාලා රැසකට ඇතුළත් උපකාරී වීම. ඔයාට මේ ඕන තරම් තියෙනවා පාඨමාලා ළමයි යන්න. ඊට පස්සේ තව ආයෙ තියෙනවා නීතිඥ වෘත්තියට අවශ්‍යම විෂය මේක. ඊට පස්සේ ඔයාලා දන්න වෙන්නේ නේද ඔයාලට පොදු පරීක්ෂණය කියලා එකක් තියෙනවා කියලා. අහලා තියෙනවද මීට කලින්? පොදු පරීක්ෂණය කියලා එකක් ජෙනරල් නොලෙජ්, ජෙනරල් ඉංග්‍රීසි අහලා තියෙනවද? ඔයාලගේ ප්‍රධාන විෂයන් තුනට අමතරව තව විෂයන් දෙකක් තියෙනවා. ජෙනරල් නොලෙජ්, ජෙනරල් ඉංග්‍රීසි. ජෙනරල් නොලෙජ් එකට ලකුණු 40ට වැඩි වෙන්න ඕනේ. ඔයා ඒ තුනක් ගත්තාත් ජෙනරල් නොලෙජ් එක ලකුණු 20යි 25යි නම් ඔයාට කැම්පස් යන්න බෑ. ජෙනරල් නොලෙජ් එකට ලකුණු 40ට වැඩි වෙන්න ඕන ඔයාට කැම්පස් එකට යන්න. ඉතින් ජෙනරල් නොලෙජ් යන උගන්වන්න මේක තමයි ළමයි ආර්ට්ස් වල තියෙන ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එක. හිතන්න ජෙනරල් නොලෙජ් වගේ සාමාන්‍ය දැනීමනේ. ඔයාට හිතන්න මේක තමයි ආර්ට්ස් වලින් තමයි ආර්ට්ස් වල තියෙන මේක තමයි මේ සබ්ජෙක්ට් එකෙන් තමයි ඒක පුරුදු කරන්නේ. හරිද? ඒ නිසා සාමාන්‍ය දැනීමට ආයේ මේ ක්ලාසස් නැහැ කොහොමත් එක්සෑම් ලඟ වෙලා සෙමිනාර් 3-4ක් තියෙනවා. ඒව බය වෙන්න එපා. ඒවා ගානට කරලා දෙන්නම් මම. එතකොට ඒකට අනිවාර්යෙන් ලොජික් කියන දේ ඕනේ. සාමාන්‍ය දැනීම. හරිද? සාමාන්‍ය දැනීමට දැන් පන්ති යන්න පටන් ගන්න එපා ළමයි. පන්තිත් නැහැ. බොරු කියලා පන්ති තියාගන්න පුළුවන්. බොරුවට පන්ති යන්න එපා සාමාන්‍ය දැනීමට. ජනරල් ඉංග්‍රීසි සාමාන්‍ය ඉංග්‍රීසි මේක ළමයි කරගන්න. නේද? දැන්ම ඉඳන්ම කරගන්න කියන එක මගේ ඉංග්‍රීසි බලන්න ඔයාලට හොඳට ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් නම් දැන් ඉඳන් මේකට යන්න ඕනේ අවුරුද්දක් මාස 6ක් 8ක් වගේ තියලා යන්න. මේන් කරන්න ඔයාගේ ફોකස් එක දෙන්න සබ්ජෙක්ට් තුනට. මේන් සබ්ජෙක්ට් තුනට. නැත්තම් ෂේප් එකේ ඉන්න කෙනෙක් නම් ඉංග්‍රීසි දැන් ඉඳන්ම චුට්ටු හදාගන්න. ඇයි කියනවා නම් ඔයාලගේ විභාග දෙපාර්තමේන්තුවෙන් හම්බෙන මොකද්ද? ඔයාලට හම්බෙන සර්ටිෆිකේට් එකේ උඩින්ම වැටෙන්නේ ජෙනරල් ඉංග්‍රීසි. හිතන්නකෝ ජෙනරල් ඉංග්‍රීසි වල W වරගෙන අනිත් සබ්ජෙක්ට් තුනම A තුනක්. කැතයි නේද? කාට හරි පෙන්නන්න ගියාම උඩින්ම තියෙන්නේ මේ ජෙනරල් ඉංග්‍රීසි වල තියෙන W එක. ඒ නිසා ඒකටත් නිකන් ලස්සනට A එකක් තිබ්බනම් අනිත් තුනත් A නම් ලස්සන. හරිද? ඒකට මේ S එකක් කියලා අනිත් තුන A තියෙද්දි ඒකත් කැතයි නේද? ඒ නිසා මේක ඔයාලට කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ නිසා පොඩ්ඩක් හදාගන්න. ලස්සන වෙන්න බෑනේ. හරිද? හැබැයි කොහොම තැනකදීවත් ඔයාලගේ A levels වල ජෙනරල් ඉංග්‍රීසි ඔයාලට ඕන වෙන්නේ නැහැ. O level වල ඉංග්‍රීසි තමයි අහන්නේ. මොකද A level වල ફોකස් කරන්නේ මේන් සබ්ජෙක්ට් තුන නිසා O level වල ඉංග්‍රීසි වලට S එකක් W එකක් තියෙන කෙනෙක් නම් ළමයි ආයෙත් පුළුවන් නම් ලියන්න. S එකක් shape W එකක් වගේ තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ආයෙ ලියන්න. ඒක හදාගන්න. ඒක තමයි ඔයාලගෙන් අහන්නේ. ඒකට අඩුම තරමේ C එකක්වත් හදාගන්න කියලා මම කියනවා. A level වල ඉංග්‍රීසි වලට වඩා. අද ඔයාලට ගොඩක් දේවල් දැනගන්න හම්බ වෙලා ඇති. මම හිතනවා මම අන්තිමට අහන්නම් ඒක. ඔන්න තියෙනවා ඔයාලගේ විෂය නිර්දේශය.
විෂය නිර්දේශය දාලා තියෙනවා මේ පාඩම් ටික තමයි තියෙන්නේ. ළමයි මෙතන පාඩම් 20ක් වගේ තියුණාට 20ක් නෙමෙයි ඔයාලට තියෙන්නේ. මතක තියාගන්න. මෙතන මේ දෙවෙනි තර්ක ශාස්ත්‍රය කියන පැත්තේ ප්‍රතියෝග සහ ආනයන කියලා 2යි 3යි තියෙනවා. හරිද? 2යි 3යි තියෙනවා. අන්න ඒ දෙකම එක පාඩම. හරිද? මෙතන පාඩම් දෙකකට කඩලා පෙන්නනකොට මේ දෙකම ඔයාලගේ එක පාඩම. ඊළඟට 6 සංකේතකරණයේ සත්‍ය චක්‍ර රුක් සතහන් විවෘතන්න 6 7 8 9 පාඩම් 4ක් වගේ තුනට මේ එක ලොකු පාඩම. ඒක නිසා ඔයාලට කියන්න බෑ මෙතන මේ 20ක් තියෙනවා කියලා. මෙහෙම පෙවුනාට මේ ඔයාලගේ ලේසියට දාලා තියෙන ළමයි පාඩම් 16ක් වගේ තමයි තියෙන්නේ. 16ක් වගේ තමයි තියෙන්නේ. මේ ඔයාලගේ ලේසියට දාලා තියෙන්නේ. හරිද? මගෙන් අහලා තියෙනවා මිනිස්සුන් ටීචර් ඉංග්‍රීසි වල 100ක් කමක් නෑ. කමක් නෑ. 100 දීචා අර W වගේ තියෙනවනේ එකක් පොඩ්ඩක් හරි කමක් නෑ. W වගේ තියෙනවා නම් ළමයි ආයෙ ලියන්න. ආයෙ මේ අවුරුද්දක් ඉඳලා ලියන්න ඕනේ නෑ. A level කරන ගමන් ලබන පාඩම O level එක ලියන්න. පොඩ්ඩක් past papers ටිකක් බලලා essay එකක් letter එකක් මේ chart එකක් බලාගත්තා නම් ඕකේ ඔය C එකක් ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. අන්තිම එකේදී ඔයාලට අපේ ක්ලාසස් පටන් ගන්න එක ගැන තමයි ළමයි දාලා දෙන්නේ. එතකොට ඔයාලා ගත්ත group එක ඔයාලා ගාව මගේ නම්බර් එක ඇති group එකේ අන්නේ නම්බර් එකට ඔයාලගේ නම මැසේජ් එකක් දාන්න. එතකොට මම කියන්නම් ඔයාලා කොහොමද ලියාපදිංචි වෙන්නේ කියලා group එකටත් මම මැසේජ් එකක් දාන්නම්. හරිද? අර පාඨමාලාවල ඉන්න අය පාඨමාලා කියලා දාලා තිබ්බේ අන්නේ එකේ මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට සම්බන්ධ වෙන හැටි කියන්නම්. 2028 ලොජික් කියලා group එකේ ඉන්න අය බය වෙන්න එපා. එයාලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා දාලා තියන්න. ඔයාලට මගේ WhatsApp දීලා තියෙනවා මෙතන QR එක. මේකට කමක් නෑ. ඔයාලා ඇති දැන් තමයි නම්බර් එක. ඊට පස්සේ ඔයාලට මගේ YouTube එකේ දීලා තියෙනවා ළමයි QR එක. ඔයාලට ස්කෑන් කරලා මීට කලින් කරපු පාඩම් වල කොහොමද පාඩම් ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ දේවල් පොඩ්ඩක් බලන්න පුළුවන්. කැමති නම් ඔනේ දැම්ම බලලා ඔළුව අවුල් කරගන්න එපා. හරිද? දැම්ම බලලා ඔළුව අවුල් කරගන්න එපා. කැමති නම් ඉතින් සුට්ටක් නිකන් එහෙම මෙහෙන් ගිහිල්ලා කොහොමද ක්ලාස් එකේ උගන්වන්නේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා සුට්ටක් එහෙම මෙහෙන් පුළුවන් නම් බලන්න. හරිද? නිකන් ඉතින් ඔයාලා දැනන් ඉන්නේ කොහොඳයි. ඕක තමයි ළමයි ලොජික් කියලා කියන්නේ. ඕක තමයි ලොජික් කියලා කියන්නේ. සහ A levels කියලා කියන්නේ. මම හිතනවා දන්නේ නැති දේවල් ගොඩක් අද හවු වෙලා ඇති කියලා. මොකද මේවා ඉස්සර කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ. දැන් ඔන්න ඔයාලට ෆුල් මොකක්ද කියන එකේ ඉඳන්ම කියලා දුන්නා. මැසේජ් එකක් දාන්නකො දැන් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැත්නම් තේරුණා කියලා හරි දාන්න. ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න පුළුවන් මගෙන් දැන්. ඔන්න දැන් ඔයාලට අවස්ථාව හම්බ වෙනවා. මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් ක්ලාසස් වල වගේ මයික් ඕෆ් කරලා තියන්නේ එහෙම නැහැ. කතා කරන්න පුළුවන් මයික් ඔන් කරලා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ළමයි. ඔයාලට මම මේ බෝඩ් එකේ ළඟ නිකන් බෝඩ් එක ඉස්සරහ නෑ කියලා හිතුවට මම මෙතන ඉන්නවා. හොඳේ. this O-level maths තිබ්බොත් ලොජික් අමාරු වෙයිද? මං ආයේ මැත්ස් නම් කරන්න හැදුවේ කොහොමද? චාතුර්ය අහලා තියෙන්නේ. පුතා මෙහෙමයි. හරිද?
අපි අර ෂූටි කාලේ ඉගෙන ගත්ත ත්‍රිකෝණමිතිය අංශක හොයන්න ඒවා නෑ මේකේ. ඒක කියන්න බෑනේ ඒ වගේව නෑ මේකේ. මේකේ තියෙන හරිම සරල ගණන් ළමයි. සියලු මල්සු හොඳයි සමහර මිනිසුන් මැරෙන සුළුයි. ඔන්න ඔය වගේ ගණන් තමයි තියෙන්නේ. හරිද? ඔයාලට මම අර ඉස්සෙල්ලා අඳලා පෙන්නන වෙන් රූපේ අන්න ඒවලත් ළමයි ග්‍රීකයින් දාර්ශනිකයින් වේ සියලු නයි විසකුරුයි ඔන්න ඔය වගේ ගණන් තමයි තියෙන්නේ. නැතුව අර අපි පොඩි කාලේ ඉගෙන ගත්තට අංශක ගණන් ප්‍රමේය ඒ වගේ ගණන් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ නිසා S එකක් තිබ්බත් ළමයි කරන්න පුළුවන්. ඔයාලට W එකක් තිබ්බත් ඔයා ආයෙ කරලා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයා ආයෙ මැත්ස් කරනවා නම් කරන්න පුළුවන්. මොකද කරලා තියාගන්න කොහොමද? ඔයා කවදා හරි කොයි හරි තැනකට යද්දී 100ක් වගේ තිබ්බනම් ඒක හොඳයිනේ. අපි දන්නේ නැහැ අපි ඉස්සරහට යන පාත් එක මොකද්ද කියලා. කොයිම හරි තැනකදී ඔයාලට 100ක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද සාමාන්‍යයෙන් ඉල්ලන්නේ 100ක්නේ. මොකක් හරි තැනකට යද්දි. ඒ නිසා 100ක් තියෙනවා නම් හොඳයි. ඒ නිසා ආයෙ කරන්න මේ කරන ගමන් ඕක චුට්ටක් කරලා දාන්න. නිකන් මේ පටන් ගන්න ඔයාලට බර කරලා ගන්නන්නේ නැහනේ. පොඩ පොඩ අපි බර කරන්නේ. හරිද? එහෙනම් කමක් නෑ. හරි 20 කියලා දාලා තියෙනවා. ආයෙ කරන්න ආතල් එකේ පොඩ්ඩක් කරලා බලන්න ඉතින්. ෆේලුත් නෑනේ. එස් එකක් නේ තියෙන්නේ ආතල් එකේ ආයෙ පාරක් කරලා බලන්න. ඊට පස්සේ හිම්නට ප්‍රශ්න නැහැලු. මම ඒක කියන්නම් සයන්සා මේ අපිට තමන් තරහ වෙන්නේ නැහැ නේද? ඒක මතක තියාගන්න. හරිද? මේ මම මුලදී පුතා කියලා දුන්නේ ඔයාලට මොකක්ද A level කියන්නේ කියන එක. හරිද සයන්සා? මොකක්ද A level කියන්නේ? ඇයි ඔයා A level කරන්න ඕනේ? ඒ දේ ගැන තමයි මම කියලා දුන්නේ. මේක අවසානයේදී මම ඔයාලට ඒක කොහොමද අය කියනවා. ඇයි A level කරන්න ඕනේ කියන එක. හරිද? ඒක තමයි කියලා දුන්නේ. බය වෙන්න එපා ළමයි රෙකෝඩින් හැම එකක්ම හම්බ වෙනවා. හරිද? රෙකෝඩින් හැම එකක්ම හම්බ වෙනවා. මම රෙකෝඩින් මං ගාව ගොඩ ගහගෙන තියාගෙන ඉන්නේ. තේරුණා. හරි. හරි. විශේෂම දේ අනිත් දේ තමයි ළමයි රෙකෝඩින් හම්බ වෙනවා හැම ක්ලාස් එකේදීම ඔයාට. ඔයාට මොකක් හරි තැනක් මිස් වුණොත්, කරන්ට් ගියොත්, ආයෙ එන්න බැරි වුණොත් රෙකෝඩින් හම්බ වෙනවා. හැබැයි පුළුවන් තරම් ලයිව් වෙන්න රෙකෝඩින් ගොඩ ගහ ගන්න නැතුව. අද ක්ලාස් එක ඉවරයි නම් හෙට රෑ වෙන්න කලින් ඔයාගේ රෙකෝඩින් එක අප්ලෝඩ් වෙනවා. ඒ අදාළ වෙබ්සයිට් එකට, YouTube එකට ඔයාට ලින්ක්ස් හම්බ වෙනවා. මේ දේවල් ඔයාට ඉස්සරහට කියලා දෙනවා. ලියාපදිංචි වුණාට පස්සේ එතකොට ඒ දේවල් හරියට වෙනවා ඒ ටයිම් එකට ඔයාලට PDF නෙමෙයි හම්බ වෙන්නේ මේ දැන් PDF එක එව්වට ඔයා ලියාපදිංචි වුණාට පස්සේ මේකයි ඔයාගේ පළවෙනි ටියුට් එක ඔයාලට ගෙදරටම පෝස්ට් එකේ හම්බ වෙනවා ආයේ පෝස්ට් වලට වෙනම ගණන් කෑෂ් ඔන් ඩෙලිවරි දායවන්නම් ඒ වලට වෙනම ගණන් ඒව නෑ ළමයි නිබන්ධනයේට මේ ගාණ ගෙවන්න ඒව නෑ හරිද ඒව නැහැ ගන්න ෆීස් එකෙන් තමයි ඔක්කොම කරන්නේ ක්ලාස් එකේ ඉන්න රෙකෝඩින් එක වෙනකන් හැම එකක්ම ඔයාලගෙන් ගන්න ෆීස් එකෙන්ම තමයි දැන් හිතන්න එපා මේ ලොකු ෆීස් එකක් කියලා ඒක ඔයාලගේ ගෲප් එකේ මම ෂෙයා කරන්න. හරිද? නෑ මම මීටම ක්ලාස් කරන්නේ නෑ පුතා. හරිද? මගේ ඔන්ලයින් තමයි තියෙන්නේ. ඊට අමතරව වත්තල තියෙනවා, ඒ රාගම තියෙනවා, කිරිබත්ගොඩ තියෙනවා. ඔය තැන් තුන තමයි අනිත් ඔක්කොම ඔන්ලයින් යන්නේ. ෆිසිකල් නුගේගොඩ තාම කරන්නේ නැහැ. ඔන්ලයින් තමයි තියෙන්නේ. ඔන්ලයින් ඔයාලා බය වෙන්න එපා ළමයි. හරිද? ඔන්ලයින් ෆිසිකල් ක්ලාස් එකක් වගේ යනවා. හරිද? හරිද? මේ ඔන්ලයින් ක්ලාස් එක ෆිසිකල් ක්ලාස් එකක් වගේ යනවා. බය වෙන්න එපා. මේ අද දැන් ලැජ්ජාවට කතා කරන්නේ මේ කට්ටිය. හරිද? හම්බුන පළවෙනි දවසේ ඉතින් එකපාර හොඳට කතා කරන්න බෑනේ නේද? පස්සේ ඔයාලා ටික කතා කරන්න කරනවා බලන්න කාලේ රෙකෝඩින් බලද්දිවත් එහෙම නිදිමතක් එන්නේ නැහැ. හරිද? නිදිමතක් එන්නේ මේක තනි කර ෆිසිකල් ක්ලාස් එකක් වගේ යන්නේ. ඊට පස්සේ මොකද්ද බලමු මේ සබ්ජෙක්ට් දෙකක් ස්කූල් එකෙන් කරලා සබ්ජෙක්ට් එකක් පිටින් කරොත් රිසල්ට් ෂීට් දෙකකද නෑ රිසල්ට් ෂීට් දෙකක එන්නේ නෑ මටත් ඒක දාගන්න ඕනේ නෑ ළමයි එකම රිසල්ට් ෂීට් එක වගේ ඉන්ඩෙක්ස් නම්බර් එක එකයි හරිද ඉන්ඩෙක්ස් නම්බර් එක එකයි හරිද ඉන්ඩෙක්ස් නම්බර් දෙකක් එන්නේ ඉන්ඩෙක්ස් එක නම්බර් එකයි තියෙන්නේ ඒකට අදාළව තමයි ඔයාලට රිසල්ට් ෂීට් එක හම්බ වෙන්නේ ඔයා ඒක ප්‍රයිවට් කරත් එකයි ඉස්කෝලේ ගිහලා කරත් එකයි ඉස්කෝලෙන් දෙකක් කරලා ඊට එක ප්‍රයිවට් කරත් එකයි හරිද ඔයා ඒ තුනම ලියන්නේ ඉස්කෝලේ ඇතුලේ
හරිද? ප්‍රයිවට් කරා කියලා ඔයා මේ විදියට ගිහලා වෙන තැනක ලියන්නේ. ඒකට ලියන්නේ ඉස්කෝලේ ඇතුළම තමයි. හරිද? රිසල්ට් එකයි එන්නේ. එක ඉන්ඩෙක්ස් නම්බර් එකයි තියෙන්නේ. හරිද? මම හිතනවා ඒක අහපු දෙන්නටම ඒකට අදාළ උත්තරේ හම්බුණා කියලා. ඔන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න ළමයි. ඔයාලගේ හැම ප්‍රශ්නෙම ක්ලියර් කරන් යන්න. අපි ලබන අඟහරුවාදා ඉඳන් පන්ති පටන් ගන්නවා. එහෙම ඉස්කෝලෙන් දෙනවා දෙමිස් එකක් ප්‍රයිවට් කරන්න. මෙහෙම පුතා. ඒක මට ඔයාලට නිශ්චිතව කියන්න බෑ. හරිද? ඔයාලගේ ඉස්කෝලේ අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඔයාලගේ ඉස්කෝලේ එකක් ප්‍රයිවට් කරන්න දෙනවා නම් ඔයාට කරන්න පුළුවන්. එකක් ප්‍රයිවට් කරන්න දෙන්නේ නැත්නම් ඔයා බය නැතුව කතා කරන්න. මොකද ඒකට අදාළ ටීචර් කෙනෙක් නැහැනේ. ඒකට අදාළ ටීචර් කෙනෙක් නැත්තම් මට මේ තැනට යන්න ඕනේ නම් මට මේක කරන්න වෙනවා. හරිද? මට මේක කරන්න වෙනවා. කියලා ඔයා බය නැතුව ඒ වෙලාවට කතා කරන්න. හරිද? කතා කරපුවම හරිය ප්‍රයිවට් කරන්න උත්සාහ කරන්න. ප්‍රයිවට් දෙන්නේ නැහැ කිව්වොත් ඔයා ගෙදර ඉඳන් ප්‍රයිවට් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ගොඩක් ඉස්කෝල වලින් දෙනවා දැන්. ඒක බය වෙන්න එපා. ගොඩක් ඉස්කෝල වලින් දෙනවා සහ ගොඩක් ඉස්කෝල වල තියෙනවා. බාස්කට් වල අවුල තියෙන්නේ මිස් ගොඩක් ඉස්කෝල වල. ඒ ඉස්කෝල වල හැටි. බාස්කට් වලට මම දන්නේ නැහැ ඇයි කියලා ළමයි. ඔය සබ්ජෙක්ට් එකක්වත් එකම දවසේ පේපර් තියෙනවා නෙමෙයි. ඒ නිසා බාස්කට් වල අවුලක් තියෙනවා. හරිද? හරි. ඒතර මම හිතනවා ඒකට උත්තරේ හම්බ වෙන්නේ නැති කියලා තව අවිලා අහලා තියෙනවා. ලෝ යන්න බැරි වුණොත් ඇග්‍රිකල්චර් වලින් ඉස්සරහට යන්න පුළුවන් පාත් එක මොකක්ද? පුතා ඇග්‍රිකල්චර් වලින් යනවා නම් ඔයා ඒකට අදාළ ඩිග්‍රී එකක් ගන්න ඕනේ. මම මෙතන ඔයාලට ඇග්‍රිකල්චර් වලට අදාළ ඩිග්‍රී දාලා නැහැ පුතා. එතකොට මම දන්න තරමින් වයඹ විශ්වවිද්‍යාලේ ඇග්‍රිකල්චර් වලට අදාළ ඩිග්‍රියක් තියෙනවා. ඔයාට ඒ පාත් එකට යන්න පුළුවන්. ඔයා ඇග්‍රිකල්චර් කරලා තියෙනවා නම් එතකොට හරියටම යන්න පුළුවන් නිශ්චිත තැන් ටිකක්. මොකද අපි කලා විෂය ධාරාව යටතේ ඉන්නේ. ඒ නිසා හරියටම මට නිශ්චිතව කියන්න බෑ. පුතාට ඕක ගැන හරියටම දැනගන්න මට මැසේජ් එකක් දාන්නකෝ. මම ඔයාලට ඒ ගැන විස්තර හොඳට හොයලා මොනවද කරන්න පුළුවන් කියලා ඔයාලට බලලා කියන්න. ඔයාලට මොකක් හරි යන්න ආස පාත් එකක් තියෙනවා නම් ඒකක් දාන්න මම ඒකට අදාළ විස්තර ටිකක් ඔයාලට හොයලා කියන්නම්. මොකද අපි ඉන්නේ ලොජික් වල කලා විෂය ධාරාව ඇතුලේ. ගොඩක් ඉස්කෝලවල බාස්කට් වල අවුල තියෙන එක ඇත්ත පුතා. හරිද? ආ හරි. අනිත් විශේෂ දේ මෙතන 2028 අය ඉන්නවා 27 අය ඉන්නවා. හරිද? 27 අවුරුද්ද එක පාඨමාලාව කරන අය ඉන්නවා අවුරුදු දෙකෙන් කරන අය ඉන්නවා. අදහස් වෙනස් කරගන්න එපා. ඔයා මොකක් හරි හේතුවක් මත අවුරුද්දෙන් කරන අය නම් ළමයි බය වෙන්න එපා. මම මාස 6 කෝසස් කරපු කෙනෙක්. මාස 6 කෝසස් දැනුත් කරන කෙනෙක්. මෙදා අවුරුදු 2026ට යන්නත් මාස 6 40කට වැඩිය ඉන්නවා. හරිද? 26 එක්සෑම් එකට යන්න තව මාසෙකුත් නෑ දවස් 44ක් විතර තියෙන්නේ ඉන්නවා. හරිද? අවුරුද්දක් හොඳටම ඇති. හරියට වැඩ ටික කරන්න ඕනේ. අවුරුදු දෙකේ කරන අයට අවුරුදු දෙකක් තියෙනවා ළමයි. හොඳට පේපර්ස් කරලා බය වෙන්න එපා. මේ හැම කෙනෙක්ටම එක හා සමානව යන්න. කාටවත් අඩු වැඩියෙන් කරන්නේ නැහැ. එකම දේ අවුරුද්දෙන් කරොත් ක්ලාසස් ටිකක් වැඩිපුර තියෙනවා. අවුරුදු දෙකෙන් කරොත් ස්ට්‍රෙස් එක අඩුවෙන් ක්ලාසස් ටික හිමින් යනවා. හරිද? ඒක තමයි තියෙන්නේ. හරිද? අරකේ ස්ට්‍රෙස් එක වැඩි නැහැ. හැබැයි ක්ලාසස් වැඩිපුර ටිකක් තියලා ඔයාට ගණන් හදන දේවල් එහෙම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. සහ පාඩම් කරන ඒවා මුලදිම උගන්වනවා පාඩම් කරන්න කියලා. පාඩම් කරන ඒවා මට පස්සේ උගන්වලා ගණන් ටික හදා දෙන්න බෑනේ. හරිද? ගණන් ටික කොහොමද ක්ලාසස් එකේ හදන ක්ලාස් එකේ හදනවා පාඩම් කරන ටික ඔයාට පාඩම් කරන තියරි ටිකත් එක්කම අදාළ දේවල් කියලා දෙනවා. හරිද? ඒ නිසා ඔයා 28 වේවා 27 වේවා කරන්න පුළුවන් කියන මයින්ඩ් සෙට් එක හදාගන්න ඔයාට අනිවාර්යෙන්ම පුළුවන්. තමයි මාස 5න් කරලා ඒ දී ගත්ත අය ඉන්නවා මං ගාව. නේද? මයින්ඩ් සෙට් එක තියෙන්න ඕනේ මම මේක කරනවා කියලා. එතනින් එහාට ඔයාට පුළුවන්ම තමයි. ආයෙ බැරි නෑ. හරිද? මගෙන් අහපෙන්නට මං හිතනවා අදාළ උත්තරේ හම්බ වෙන්නේ නැති කියලා කරන්න පුළුවන්. මං ගාව කරපු අය ඉන්නවා. බය වෙන්න එපා. පස්සේ තව වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. law entrance exam ගැන අහනවා. law entrance LLB වල පොඩ්ඩක් කියන්නකෝ. එක ෆස්ට් ෂයි.
මැත් T එහෙම බලනවද? ඔය ඉතින් ඔයා දන්න ධර්ම තමයි නේද? දන්නේ ඔය. මගෙන් ආයේ අහන්න දෙයක් නැහැ ඉතින්. හරිද? ළමයි LLB. හදිස්සියවත් ඔයාට ලෝ දැන් අපි ලෝ කොලේජ් යනවනේ. ඔයාට A levels වලින් යන්න පුළුවන්කම තියෙනවනේ. අන්න එහෙම A levels වලින් යන්න බැරි වුණොත් ඔයාට ආයේ වෙනම වැඩපිළිවෙලක් හදාලා දෙන්න පුළුවන් මට ලෝ කොලේජ් යන්න. ඊට පස්සේ ඊට අමතරව ඔයාට LLB ලියලා ලෝ එන්ට්‍රන්ස් හරි LLB හරි ලියලා මේ අවුරුද්ද ඉන්නවා මගේ එක්කෙනෙක් ලෝ එන්ට්‍රන්ස් ලියපු එක්කෙනෙක්. එයාට ලකුණු තියෙනවා හොඳට. මේ කොහමද 200 ගණක් තිබ්බා එයාට. එතකොට ළමයි කොහොම වුණත් එතනදී ඔයාට මැත්ස් වලට 100ක බලනවා. හරිද? මැත්ස් වලට 100ක් තියෙන්න ඕනේ O level වල එතනදී. ඊට අමතරව ඔයාට එතනදී එක්සෑම් 4ක් කරන්න තියෙනවා LLB ලියනවා නම් ඔයාට සිංහල, ඉංග්‍රීසි, IQ, general knowledge. ඔයාට papers 4ක් කරන්න හම්බ වෙනවා. එක දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ළමයි වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කොළඹ ගම්පහ 260ට වැඩියෙන් තියෙන්න ඕනේ. හරිද? මොකද්ද ඊට අමතරව තමයි ඔයාලට ඒක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා ළමයි. කට් ඔෆ් මාක්ස් කියලා කියන්නේ අන්න එක වෙනස් වෙනවා. කොහොම වුණත් 260ට වැඩියෙන් ගන්න ඕනේ. එක පේජයකට ලකුණු 100 ගානේ හම්බ වෙනවා. ඒක ඔයාට ඒ වලින් පස්සේ යන්න බැරි වුණොත් ඒක සෙකන්ඩ් ෂයි වලින් බෑ නේද මැත්ස්. එහෙම ප්‍රශ්නයක් නෑ පුතා. ඔයාට මැත්ස් වලට 100ක් තියෙන්න ඕනේ. හරිද? 100ක් තමයි ඕනේ. ඔයා ආයෙ try කරලා 100ක් අරගෙන ඔයාට ලියන්න පුළුවන්. හැබැයි ඔයාගේ A level ඉල්ලනවා හරිද? A level නැතුව කරන්න බෑ. Galaxy MO2 27 ක්ලාස් එකටයි 27 ක්ලාස් එකට දෙකටම සම්බන්ධ වෙන්න බැහැ. පුළුවන් පුතා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එකම දේ තමයි අපි කරන්නේ. හරිද? ලොජික් වලට වෙනම ගෲප් එකක් හදලාද තියෙන්නේ. තියෙනවා නම් කොහොමද ජොයින් වෙන්නේ? මෙහෙම පුතාලා. හරිද? ඔයාලා දැනටමත් ගෲප් වල ඉන්නවා ඇති. ඒ ගෲප් වල මම මගේ ඩීටේල්ස් දාලා ඇති ඔයාලට. හරිද? නැත්තම් ඔයාලට මැසේජ් එක දාපු ලින්ක් එකේ මගේ නම තියෙනවා. අන්න ඒ නම එතන ඒ නම ළඟ මගේ නම්බර් එක තියෙනවානේ. අන්න ඒ නම්බරකට ඔයාගේ නම ඔයා කරන සබ්ජෙක්ට් එකයි මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලව කොහොමද මෙතනින් එහාට ලියාපදිංචි වෙන්නේ කියන එක ඔයාලගේ ගෲප් හරහා දැනුවත් කරන්න. ඊට අමතරව මට පුළුවන් නම් මැසේජ් එකක් දාන්න. මම ඔයාලව එතනදී දැනුවත් කරන්න. හරිද? අය වගේ ප්‍රශ්න තියෙනවද? කොහොමද සම්බන්ධ වෙන්නේ? කොහොමද ලියාපදිංචි වෙන්නේ කියන එක මම දැනුවත් කරන්න. තා ඔයා කොහෙන්ද ලින්ක් එක ගත්තේ කියන එක චුට්ටක් දාන්න. මොකද ගෲප් 3ක් 4ක් තියෙනවා ළමයි. මට හරියටම ලින්ක් එක ගත්ත තැන ඕනේ කොහොමද ලියාපදිංචි වෙන්නේ කියලා කියන්න. හරිද? ලියාපදිංචි වෙන ආකාර දෙකක් තියෙනවා. ඒකයි ඔයාලගෙන් අහන්නේ මම. හරි. තව තියෙනවද මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මේ ටයිම් එක දීලා තියෙනවා ඔයාලට මගෙන් ප්‍රශ්න අහන්න. ඒක A levels වේවා, ඔයා තෝරගන්න courses වේවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔයාලගෙන් ප්‍රශ්න අහන්න තමයි බලාගෙන ඉන්නේ. ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මම බලාගෙන ඉන්නේ. හරි. ඊට පස්සේ ළමයි කියන්නම් අපි ලබන සතියේ ඉඳන් ක්ලාසස් පටන් ගන්නවා. ඒ නිසා ඔයාලා ලියාපදිංචි වෙන්න දැන් ඔයාලට හෙට ඉඳන්. හෙට කියන්නේ හරියටම 1නේ. හරිද? අද රෑ 12 ඉඳන්, ඒ කියන්නේ හෙට කියන්නේ 1. හෙට 1 නේද? 30 නෙමෙයිනේ. අදනේ 30. හරිද? ලබන මාසයේ අලුත් මාසයක් අලුත් විදිහකින් පටන් ගමු. ඔයාලා ලියාපදිංචි වෙන විදිහට ඔයාලට ටියුට් හම්බ වෙනවා. ඒ කියන්නේ ක්ලාස් එකට දවසක් තියලා ලියාපදිංචි වුණොත් ලබන අඟහරුවාද කියන ලබන සවුන්ද ලියාපදිංචි වුණොත් ළමයි ඔයාලා ටියුට් එක මට දවසින් යවන්න බෑනේ. පෝස්ට් එක හරහා එන්නත් එපා. ඒ නිසා මේ සතියේ මුල් දවස් ටික ඇතුළත මේ ලියාපදිංචි වෙන්න. එතකොට මට ඔයාලට ගානට ඔයාලට ලබන සතියේ අඟහරුවාද වෙද්දි ටියුට් එක එන විදිහට හරි ගස්ස ගන්න පුළුවන්. හරිද? ඔන්න ඒකත් ඔන්න ඔයාලට දැනගන්න කිව්වා. මම හිතනවා එහෙනම් ප්‍රශ්න ඉස්සරයි තියෙන්නේ කියලා. මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් බය නැතුව මට කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් දාන්න. බය වෙන්න එපා. මම එහෙම බනින කෙනෙක් නෙමෙයි. ඔයාට අදාළ උපදෙස් හැම දෙයක්ම මගෙන්ම තමයි හම්බ වෙන්නේ. වෙනම කෝඩිනේටර්ස්ලා එහෙම නැහැ. මගෙන්මයි හැමදේම හම්බ වෙන්නේ.
කෝඩිනේට් කරන්න කෙනෙක් ඉන්නවා. ඒක මම පස්සේ කියන්නම්. ඔයාලගේ ප්‍රශ්න උත්තර බලද්දිත් ඒ හැමදේම කරන්නේ මම, වෙන කෙනෙක් නෙමෙයි. වෙන කෙනෙක්ට දීලා මට ඔයාව අධ්‍යයනය කරන්න බෑනේ. මමනේ ඔයාව අධ්‍යයනය කරන්න ඕනේ. හරිද? මම හිතනවා එහෙනම් ඔයාලගේ හැම ප්‍රශ්නයකටම උත්තර හම්බ වෙන්නේ නැති කියලා ළමයි. අපි ලබන සතියේ ක්ලාස් එකෙන් එහෙනම් හම්බ වෙමු. එහෙනම් හැමෝටම ගිහිල්ලා එන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහලා යන්න. ජේසුපීටයි good night. බුදු සරණයි. අල්ලා දෙවි පිහිටයි.